නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සරාගං වාචින්තං සරාගං චිත්තන්ති පජානාති විතරාගං වාචිත්ත තං විතරාගං චිත්තන්ති පජානාති. සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, මේ ඡන්දයාමේ මේ සෑම දිනම සදී පැහැදී සිටින්නේ අපි මේ දක්වා සාකච්ඡා කරගෙන ආපු සතර සතිපට්ඨානයේ තුන්වෙනි මාතෘකාව වෙත අපේ අවධානය යොමු කරන්නට. සතර සතිපට්ඨානයේ වටිනාකම වැදගත්කම අපි වරින් වර ප්‍රකාශ කරන්නට යෙදුණා. අද අපි සාකච්ඡාවට යොමු කරන්නේ ඊටමත් වැදගත් මාතෘකාවක්. ඒ තමයි චිත්තානුපස්සනාව කියන මාතෘකාව. චිත්තානුපස්සනාව කියූ පමණින් අපි කවුරුත් දන්නවා කුමක් ගැනද මේ තුලින් අපි සාකච්ඡා කරන්න කියන එක. සතිපට්ඨානයේ සඳහන් වෙන සිතිවිලි සහ සම්බන්ධව ඒ වගේම මේ භාවනාවකට යොමු කරන්නේ මොන ආකාරයෙන්ද කියන තොරතුරු වලට යන්නට පෙර මම හිතනවා සිත පිළිබඳව තාමත් කෙටි හැඳින්වීමක් කරොත් ඒක වටිනවා කියලා. මක්නිසාද සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල සිතට තමයි මූලිකත්වය දීලා තිබෙන්නේ. ඉතින් එය විවිධ ස්ථානවල විවිධ සූත්‍රවල ධම්මපදයේ චිත්තවග්ගය ආදී වර්ගවල සහ වෙනත් විවිධ ස්ථානවල චිත්ත පිළිබඳ විග්‍රහයන් දකින්නට පුළුවන්. අභිධර්මයේ චිත්තකාණ්ඩය තුල අපි කවුරුත් දන්නවා සාමාන්‍ය ලෝකේ වාසය කරන සත්වයාට විශේෂයෙන් මිනිසයාට සිත හඳුනා ගැනීම තරම් පහසු කාරණයක් නොවන බව. ඒ වගේම තමන්ගේ සිත තමාටම කරදර කරන, තමාව හොඳට හෝ නරකට යොමු කරන දෙයක් බව බොහෝ අය තේරුම් ගන්නේ නැහැ. ඒ තමන්ගේ සිත තමයි සමහර වෙලාවට තමන්ව අපායට ගෙනියන්නේ. එහෙම නැත්නම් නිවනට හෝ ස්වර්ගයට ගෙනියන්නේ තමන්ගේ සිත. ඒ වගේම තමන්ගේ ගමන තීරණය කරන්නේත්, තමන්ගේ සුව පහසුව හෝ දුක්ඛම් කඩළු තීරණය කරන්නේත් මේ සිත. අපි කවුරුත් දන්න දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ සිත පිළිබඳ විග්‍රහ කරනකොට බුදුහාමුදුරුවෝ සිතට මුල් තැන දීලා මිනිස්යාගේ තීරකය වශයෙන් ඔව්ව ඒ තැන්වලට යොමු කරන මූලික හේතුව වශයෙන් සිත ඒ තැන්නේ තබාගෙන අපිට මේ විවිධ ස්ථානවල ඒ හා සම්බන්ධ දේශනා ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් අපි කවුරුත් දන්නවා එදා බුදුරජාණන් වහන්සේගේ සමකාලේ සහ ඊට පෙර එදා හිටපු ශාස්ත්‍රවරු විවිධ ආගමික නායකයෝ බාහිර බලවේගවලට නොපෙනෙන දේවල් වලට මුල් තැන දීලා පිළිගැනීම් තිබුණා. තමන් තුල තිබෙන තමන්ගේ සිත තමන්ව මෙහෙවනවා කියලා තේරුම් නොගත්ත ඒ පිරිස් නොපෙනෙන බලවේගයන්ට මූලිකත්වය තියලා ඒ බලවේග තමයි අපව මෙහෙවන්නේ කියන ඔය මතේ අදත් ඉන්නවා එදත් හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ පමණයි ඒ කිසිදු බලවේගවලට යටත් නොවි තමන් තුළම තිබෙන මේ බලවේගය හඳුනාගත්ත එකම ආගමික නායකයා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. බුදුරජාණන් වහන්සේ මනස තමයි කේන්ද්‍ර කරගෙන ධර්මය අපිට පෙන්වලා දීලා තිබෙන්නේ. මම හිතා වැදගත් කාරණයක් මතක් කරන්නම් මේ පින්නතුන්ට. මේ තවදුරටත් එහි තොරතුරු දැනගන්න පුළුවන් සංයුත්ත නිකායේ ဒုတိ ය අසුත වන්තු කියන සූත්‍රයේ සඳහන් වෙන ඉතාමත් ලස්සන බුද්ධ දේශනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අමතලා භික්ෂුන් වහන්සේලාට මහණෙනි කියලා අමතලා මෙන්න මේ විදිහේ දේශනාවක් කරනවා. පින්වත් මහණ
අපි කවුරුත් දන්නවා සතර මහා භූත වලින් තමයි මේ අපගේ මේ කය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒක තමයි සැකිල්ල. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් තමයි අපගේ මේ ශරීරය කය නිර්මාණය වෙලා තිබෙන්නේ. සතර මහා භූතයන්ගෙන් රූපයන්ගෙන් නිර්මාණය වෙච්ච මේ කය පිළිබඳ කලකිරෙන පුජ්‍යලයෝ, ඒ තුලින් දුක් පීඩා විඳින පුජ්‍යලයෝ ඒ මිදෙන්නට යම් යම් උත්සාහයන් ගන්නවා. එයට යම් කිසි විදිහේ කලකිරීමක් ඇති වෙනවා. Tamangeema ශරීරයේ සමහර උදාහරණයක් වශයෙන් කකුලක් කැඩුනොත්, තුවාලයක් වුණොත්, ඒ වගේ ආබාධයක් ඇති වුණාට පස්සේ Tamanගේ ජීවිතේ Tamanටම එපා වෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට දිවිනසා ගැනීම වැනි දේවල් පවා සමහර අයගේ ශාරීරික රෝග මුල් කරගෙන වෙච්ච දේවල් අපි අහලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙම මේ කය ගැන කලකිරුණත් ඒ අය නොදකින දෙයක් තිබෙනවා. ඒ තමයි මේ සිතේ තිබෙන ස්වභාවය. සිතින් අපිට ගෙන දෙන නරක විපාක පිළිබඳව ඒ කියන්නේ හිතන්න තරම් බුද්ධියක් නැති නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ඒ අවස්ථාවේදී පෙන්වලා දුන්නා. එතකොට අපි දන්නවා මේ සිත කියන එක සිතට වසඟ වෙනවා. ඒ වගේම මගේ ආත්මය වශයෙන් එහෙම පිළිගන්නවා. ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් නැති පුජ්‍යලයන් මමය මගේ ආත්මය ආදී වශයෙන් මේ සිතට යම්කිසි ලොල් වීමක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මෙතනින් පෙන්වා දෙන්නේ මේ සිත කියන එකට එවැනි ලොල් වීමක් එහෙම නැත්නම් මගේ ආත්මය නිට්ටයයි සුභයි කියන ඒ පිළිගැනීම කරන්න එපා. මත් නිසාද හැම මොහොතෙම වෙනස් වෙන දෙයක් නිසා. නමුත් ශරීරය, කය මහා භූත ධර්මයන්ගෙන් සැදුම්ලත්, රූප ධර්මයන්ගෙන් සැදුම්ලත් මේ ශරීරය කියන එක නම් අඩුතරමින් අවුරුදු ගාණක් හෝ ජීවත් වෙනවා, පවතිනවා. සමහර වෙලාවට අවුරුදු 10ක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන්. ওই විදිහට මේ කය කියන එක පවතිනවා. නමුත් මේ සිත කියන එක එච්චර ආවුස තියෙන එකක් නෙවෙයි. ඒක හැමතිස්සෙම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එකයි එදා බුදුරජාණන් වහන්සේ සූත්‍ර ධර්මයේදී වික්ෂුන් වහන්සේලාට පෙන්වලා දුන්නේ. ඉතින් එහෙම දේශනා කළ බුදුන් වහන්සේ තවදුරටත් උපමාවක් පෙන්වා දෙනවා. ඒ උපමාව තමයි අපි බොහෝ වෙලාවට නිතරම අහන උපමාවක් තමයි ඔය වඳුරු උපමාව. ඒ වඳුරු උපමාව තියෙන ඔය සූත්‍රයේ. ද්විතීය අසුතවන්ත කියන සූත්‍රයේ සංයුත්ත නිකායේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කැලේ හිට වඳුරෙක් ගහින් ගාට පනිනවා, අත්ෙන් අත්තට පනිනවා. ඉතින් එක මොහොතක් එක ස්ථානයේ ඉන්නේ නැහැ. ආන්නේ වගේ තමයි අපේ මේ සිත කියලා එදා ඒ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඕක තමයි මේ සිතේ ස්වභාවය, සිතේ තියෙන වැදගත් භාවය සහ එය අපි හරියාකාරව තෝරගෙන, තේරුම් අරගෙන අපි හරියාකාරව මෙහෙව්වේ නැත්නම් ඒන් වෙන විපාකත් ඉතාමත් භයානකයි. ඒ වගේම අපායගාමී වීමට හිත තමයි මූලික වෙන්නේ කියන එක අපි මේ තුලින් හොඳින් අවබෝධ කරගන්නට ඕන. එතකොට සිත පිළිබඳව කෙටි තාමත් පැහැදිලි කිරීමක් මම ඔය කරේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් මුල් කරගෙන. ඊළඟට අපේ අද මාතෘකාව චිත්තානුපස්සනාව. ඒක ටිකක් මම හිතන්නේ අනිත් පසුගිය සෙනසුරාදා සාකච්ඡා කර වේදනානුපස්සනාවට වඩා දිග කොටසක් මේ තුලින් පෙන්වා දෙන්නේ. එතන කාරණා 16ක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. වේදනානුපස්සනාවට සාකච්ඡා කරේ අත්වතුම වේදනානුපස්සේ සඳහන් වෙන්නේ කරුණු 9ක් පමණයි. මෙතන 16ක් තිබෙනවා. ඉතින් මම හිතනවා අපිට මේ කාරණා ටික යම් මට්ටමකට අවබෝධ කරගන්න, සාකච්ඡා කරන්නට අවකාශ ලැබේ කියලා. චිත්තානුපස්සනාව තවත් සතිපට්ඨානයේ භාවනාමය ක්‍රමයක්, භාවනා කරන මාතෘකාවක්. අපි ඒක වේදනානුපස්සනාව වගේම ඒ අවස්ථාවවලදී සිතට නැගෙන සිතුවිල්ල පිළිබඳව අවධානය යොමු කිරීමෙන් යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීම තුළින් ඒ සිතේ සමහර වෙලාවට නරක සිතක් නම් ඒ නරක භාවයෙන් මිදලා හොඳ භාවයට හැරෙන විදිය අපි දකිනවා. ඒ වගේම මෝහමය, මෝඩකමින් යුක්ත සිතක් නම්, මෝහයෙන් යුක්ත සිතක් නම් ඒ මෝහය තුරන් වෙවි, දුරස් වෙවි ඒ තුලින් අමෝහ ගතියට වැටෙන ස්වභාවය අපි දකිනවා. ඉතින් අන්නේ විදියට සිතට නැගෙන, සිතේ ඇති වෙන සිතුවිලි පිළිබඳව යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට කියලායි සම්බුදු පියාණන් වහන්සේ මේ චිත්තානුපස්සනා තියෙන මේ කොටසෙදී පෙන්වා දෙන්නේ. මම හිතනවා මේ පින්වතුන් මෙය ප්‍රගුණ කරලා ඇති, මේ හා සම්බන්ධව භාවනා කරලා ඇති, මේ පිළිබඳ නොයිකුත් දේශනා අහලා ඇති. ඉතින් මේ දේශනාවට මෙයක් එක්තරා දේශනාවක් කරගෙන, එක්තරා එකතුවක් කරගෙන තවදුරටත් අපි
ඉදිරියට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ ගැනීමයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ හොඳ අවස්ථාවක් කරගන්න අපි කවුරුත් දන්නවා අපි බණ අහනකොට මේ වෙලාවේදී ඒ අහන බණට අපේ පූර්ණ අවධානය යොමු කරන්න ඕනේ. ඒකට කියනවා ධර්මාවාදය කියලා. ධර්මයේ දේශනා කිරීමට පෙර අපි අනිත් සියලු වැඩ කටයුතු වලින් මිදලා මේ අවස්ථාවේදී අපි කල යුත්තේ මේකට සම්බන්ධ වීම පමණයි. එතකොට තමයි මේ ධර්මයේ Tamante හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒ වගේම ඒහා සම්බන්ධව යමක් සාකච්ඡා කරන්නට ඉඩ ලැබෙන්නේ ඒකට අපි අපේ පූර්ණ අවධානය යොමු කරොත් පමණයි. නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කවුරුත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. අපි හිතනවා අපිට වෙලා තියෙයි මේක සාකච්ඡා කරන්න. කෙසේ නමුත් මම මුලින් එහි මූලික කොටසක් පමණයි දේශනා කරේ. එහි දේශනා පාළිය ඔක්කොම මම මුලින් කියන්න යන්නේ නැහැ දිග වැඩි නිසා. අපි නමුත් මේ හැම කාරණයක් පිළිබඳව එකින් එකට කතා කරගෙන ඉදිරියට සාකච්ඡා කරන්නටයි සූදානම් වන්නේ. සතිපට්ඨානේ චිත්තානුපස්සනාව කියන මේ කොටස ආරම්භ වන්නේ කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. අර එදා කිව්වා වගේ ප්‍රශ්නයක ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මෙය මුලින්ම හාමුදුරන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ පින්වත් මහණෙනි කොහොමද මේ සිතේ ඇතිවෙන සිත කෙරෙහි ඇතිවෙන ඒ සිතුවිලි පිළිබඳව බලමින් යථා ස්වභාවයෙන් අවබෝධ කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි බුදු පියාණන් වහන්සේ අහන්නේ. එහෙම ප්‍රශ්නය අහලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ඉද බික්කවේ බික්ඛු තරාගං වා චිත්තං තරාගං චිත්තන්ති පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. එතකොට උතර කාරණා දෙකක් කියුණා. තරාගං චිත්තං සහ විතරාගං චිත්තං කියලා කාරණා දෙකක් මේ මුල් කොටසේ කියුණා. ඉතින් හොඳින් මතක තියාගන්න එතන සරාග සිත තියෙනවා විතරාග සිත තියෙනවා. රාගයේ සහිත සිත තියෙනවා රාගය නැති සිත තියෙනවා. ඔතන ඔය වගේ සිත් දෙකක් තිබෙනවා. රාගය හා සම්බන්ධ සිත සහ රාගයෙන් තොර වූ සිත. දැන් මේ කොහොමද අපි භාවනා කරන්නේ? දැන් අපේ හිතේ හැම මොහොතකම යම්කිසි සිතිවිල්ලක් ඇති වෙනවා. සිතිවිලි පරම්පරාවක්. කුසලමය සිතිවිලි ඇති වුණාට අපි බය වෙන්න දෙයක් නැහැ. නමුත් අකුසලමය සිත ඇති වුණාට පස්සේ ඒ පුජ්‍යලයා ඒ අකුසල සිතක් වශයෙන් අවබෝධ කරගන්නට ඔහු සුදුසු නැත්තම් නුසුදුස්සෙක් නම් ඔහුට ඒ පිළිබඳ අවබෝධයක් නැත්තම් ඒ පුජ්‍යලයා ඒ හිතට වහල් වෙනවා. ඒ හිතට වහල් වීම තුලින් ඒ අකුසලමය සිතක් නම් ඔහු ඒහා සම්බන්ධව ක්‍රියාවක් නම් ඒ ක්‍රියාවට ඔහු යොමු වෙනවා. ඒක කාය කර්මයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේක වාචික මේ වශයෙන් වචනයෙන් කිය යුතු දෙයක් නම් ඔහු එය වාචික කර්මයක් බවට පත් කරගෙන ඔහු ඒ අකුසල කර්මය පූර්ණේ කරනවා. ඕක තමයි ස්වභාවය. නමුත් දැන් සතිපට්ඨානයේදී පෙන්වා දෙන්නේ ඒක නෙවෙයි. තමන්ගේ හිතේ ඇතිවෙන සිතුවිල්ල තමන් දන්නවනම් මට මේ අවස්ථාවේදී මෙවැනි සිතක් ඇති වුණා. මේ ඇති වුණ සිත මේ විදියයි කියලා එහි ලක්ෂණ, එහි ඇතිවීම, නැතිවීම, පැවතීම පිළිබඳ අපි හොඳ අවබෝධයෙන් අවධානයෙන් සිටින විට ඒ සිත හිමින් දුරු වෙලා යනවා. දුරු වෙලා සමහරලාට එයින් තොර වූ දැන් අපි කියමු අකුසල සිතක් නම් කුසලමේ පැත්තට යොමු වෙනවා. ආන්න එක තමයි එතනින් වෙන්නේ. දැන් සාමාන්‍ය ධර්මයේ නොදත් මේ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති පුජ්‍යලයාගේ ක්‍රියාකාරීත්වය කුමක්ද? ඔහු එවැනි සිතක් ඇති වුණු විගස ඔහු ඒකට වහල් වීම තුලින් ඔහු අනුන්ට අපරාධයක් කරනවා, තමන්ට අපරාධයක් කරගන්නවා. ඕක තමයි අපි ලෝකේ දකින්නේ. මිනිසුන්ගේ ශනික කෝපය සහ ඒ තුලින් ඔහු එලිදක්වන ඔහුගේ හැඟීම් ක්‍රියාවන් කායික වශයෙන්, වාචික වශයෙන්, මානසික වශයෙන් අනුන්ට කරදරකාරී බවක් පෙන්වනවා. ඒ වගේම තමනුත් ඒ තුලින් විශාල කරදරයක වැටෙනවා. ඉතින් මේක මේ තුල ගැබ් වෙලා තිබෙන මේ ධර්මය ඉතාමත් ශ්‍රේෂ්ඨයි. බෞද්ධ මනෝවිද්‍යාව මෙතන අපි දකිනවා. අද ලෝකයේ විවිධ වචන වලින්, ලස්සන වචන වලින් මිනිස්යාගේ හිත සනසන්න යම් දේවල් හදලා තිබෙනවා. නමුත් ඒ හැම දෙයකටම වඩා මේ බුදුන් වහන්සේගේ මේ ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨයි. අපි ඒක හොඳින් දකිනවා. මේ හොඳින් අවබෝධයෙන් අධ්‍යයනය කරනකොට අපිට හොඳින් පේනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි කවුරුත් චිත්තානුපස්සනාවේ මේ අඩංගු කාරණා පිළිබඳ හොඳින් අවධානය යොමු කරලා කාරණා හා සම්බන්ධව අපේ හිතේ ඒ ප්‍රගුණතාවය ඇති කරගත්තට පස්සේ අපි නිරන්තරයෙන්ම
අවධානයෙන් ඉන්න පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වෙන පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඒ වගේම අපි හැමතිස්සෙම සිහියෙන් සිටින පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඉතින් ওই தත්තර තමයි අපි එන්නට ඕන. චිත්තානුපස්සනාව ඒ සඳහා උපකාර වෙනවා. එතකොට දැන් මුලින්ම සිත සඳහන් කර සිත තමයි සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාග කියලා කියන්නේ මේ රාගය මුල් වෙලා ඇති වෙන සිටිවිල්ල. ඒ කියන්නේ අපි දන්නවා අස කන නාසය දිවකය ශරීරය ඊළඟට ඒකට ගෝචර වෙනවා ගොඳුරු වෙනවා මේ ගෝචර රූප. ඒතකොට මේවට ගොඳුරු වීම තුලින් මෙය තමන් වැළඳ ගන්නවා. සුභයි සුඛයි මනාපයි ප්‍රියකරෝ ආදී වශයෙන් ඒ පුජ්‍යලෝ වැළඳ ගන්නවා. ඉතින් මේ වැළඳ ගැනීම තුලින් ඒ පුජ්‍යලයාට ඇති වෙන ඒ චේතනාව ඒක සරාගී සිතක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රාගයේ සහිත සිතක් වෙන්නට පුළුවන්. ඉතින් ඔහු ඒ විදිහට එහෙම පිළිගැනීම තුලින් ඔහු ඒක යෝනිසෝ මනසිකාරයෙන් දකින්නේ නැත්නම් ඔහු ඒකට වහල් වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් දකින පුජ්‍යලයා ඒ සිත ඇති වෙනවා ඔහුට පේනවා. ඒ වගේම ඒ පිළිබඳ අවධානයෙන් සිටිනකොට ඒ සිත නැති වෙලා යන ඔහුට පේන. එතකොට එතනින් කිසිදු ක්‍රියාවක් වුණේ නැහැ. ඒ තුලින් කාටවත් හානියක් වුණේ නැහැ. තමන්ට හානියක් වුණේ නැහැ, අනුන්ට හානියක් වුණේ නැහැ. එහෙමනම් කුමක් දුනේ යමක් ඔහු දැක්කා, ඔහු හිතුවා, ඒක එහෙම්ම නැති වෙලා ගියා. ඔක තමයි උතනින් සිද්ධ වන්නේ. ඉතින් බොහොම පැහැදිලි මම හිතන්නේ ඔය චිත්තානුපස්සනාවේදී එවැනි සිතක් ඇති වෙනකොට ඒ ඇති වෙනවා දකින්නවා. හැබැයි ඒට වහල් නොවි ඒ ක්‍රියාවට නංවන්නේ නැතුව ඒට වහල් වුණොත් මේ ක්‍රියාවට නංවන්න වෙන්නේ. ඉතින් වහල් නොවුනොත් ක්‍රියාවට නංවන්න වෙන්නේ නැහැ. එතකොට එහෙම මේක නැති වෙලා යනවා. හරියට අපි දකින්නවා දැන් ගඟක තෙන ඇති වෙමින් නැති වෙමින් යනවා. ඉතින් ඒ වගේ මේක එනවා නැති වෙනවා විනාශ වෙන එක බොහොම ශනියෙන් ඒක වෙනවා. ඒක ශනියෙන් එහෙම නැති කරන්න පුළුවන් වන්නේ අනුන්ට නෙවෙයි තමන්ටමයි. මොකද තමන්ට තමයි ඒක දැනෙන්නේ, තමන්ට තමයි ඒක පේන්නේ, තමන්ට තමයි ඒක දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවකදී අපි ඒක ඒ විදියට දකින්න ඕන. යෝනිසෝ මනසිකාරයෙන් අපි ඒ දකින්නකොට ඒක හැම නැති වෙලා ඒ බංග වෙලා යනවා. ඒක තමයි ඔතනදී සිද්ධවන්න ඕන. ඊළඟ එක දැන් සරාගං චිත්තං කියලා කිව්වේ පංචේන්ද්‍රයන් සහ ගෝචර ධර්ම එකට එකතු වීම තුලින් ඇතිවෙන සිතවිල්ලක් කියලා මම මතක් කරා. ඊළඟ කාරණය විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති අජානාති. එතකොට ඔය දෙවෙනි කාරණය. පළවෙනි එක සරාගසිත, දෙවෙනි එක විතරාගසිත. විතරාග කියලා කියන්නේ දැන් ඒ රාගය කියන එක දැන් මම මුලින් කිව්වා දැන් රාගය ඇති වුණා, සරාගී සිත ඇති වුණා. ඔව් ඒ පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් නම් සිටින්නේ. ඔව් ඒට පූර්ණ අවධානය යොමු කරගෙන නම් සිටින්නේ. ඔහුට පේනවා ඒක නැති වෙලා ඒක නැති වී යන ස්වභාවය ඔහු දකිනවා. ඒ කියන්නේ ඒක දුරු වෙලා යනවා. අයින් වෙලා යනවා. ආන්නේ අයින් වෙලා යන එකට කියනවා විතරාගං වා චිත්තං. විතරාගී සිත කියලා කියනවා. ඒ කියන්නේ දුරු වෙලා යෑමට තමයි විතරාගී කියලා කියන්නේ. ඒ කියන්නේ රාගය කියන එක දුරු වෙමින් යන ස්වභාවය අවබෝධයෙන් දැකීම තුළින් යෝනිසෝ මනසිකාරයෙන් දැකීම තුළින් ඇති වෙන සිතිවිල්ල තමයි විත රාගී කියලා කියන්නේ. එතකොට මම හිතන්නේ පැහැදිලි. රාගයේ සායද සිත ඇති වුණා, ඒක නැති වුණා. එතකොට ඒක විත රාගී වුණා. එතකොට මේ අවස්ථාවේදී සිතිවිලි දෙකක් වුණා. රාගය ඇති වෙන ස්වභාවයේ දකිමින් ඒ අවස්ථාවේ ඇති වුණු සිත සරාග සිත සහ ඒක නැති වෙන ස්වභාවය දැකීමෙන් ඇති වුණු සිත විත රාගී වශයෙන් තමයි මේ සිද්දෙක හඳුන්වන්නේ. එතකොට කාරණා දෙකක් මතක තියාගන්න. සරාගං වා චිත්තං සහ විතරාගං වා චිත්තං කියන ওই කාරණා දෙක. ඊළඟ තුන්වෙනි කාරණයට අපි යනවා. තුන්වෙනි කාරණය තමයි සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති විත දෝසං වා චිත්තං විත දෝසං චිත්තන්ති පජානාති. එතන සඳහන් වෙනවා සදෝස කියලා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ඒක මෙතන මේ මොනවද සදෝස කියන්නේ? මොකටද සදෝස කියලා කියන්නේ? සදෝස කියලා කියන්නේ ද්වේෂ සහගත සිත කියන එක. ඒ කියන්නේ ද්වේෂය සහිත, පටිඝය සහිත තමන්ගේ සිතේ ඇතිවෙන ඒ සිටිවිල්ලට කියනවා සදෝසං වා චිත්තං. සදෝස සිත කියලා කියන. එතකොට සදෝසං වා චිත්තං එවැනි සිතක් ඇති වෙනකොට සදෝසං චිත්තන්ති පජානාති. එවැනි සිතක් ඇති වෙනවා කියලා හිතන්නට ඕන. දැන් ද්වේෂයක් ඇති වෙන්නේ නිකන් නෙවෙයි, ඒකට යම්කිසි හේතුවක් තියෙනවා. සමහර ලාවට කෙනෙක්
සමහර වෙලාවට ඉරිසියාව මුල් වෙලා ද්වේෂය කියන එක ඇති වෙනවා. එහෙම නැත්නම් ආර්ථික අපහසුතාව මුල් වෙලා ද්වේෂය කියන එක ඇති වෙනවා. ඉතින් ඒකට විවිධ හේතු තියෙනවා ද්වේෂය ඇති වෙන්නේ. විභාගයෙන් පෙළෙනවා සමහරලාට ඒගොල්ලන්ට තරහ යනවා, ද්වේෂය ඇති වෙනවා. ඉතින් දෙමව්පියන්ට බයිනවා. එහෙම නැත්නම් විභාග දෙපාර්තමේන්තුවට බයිනවා. විදිහේ ඒ පුජ්‍යලයන් ඒ ද්වේෂය එකට යම් හේතුවක් තියෙනවා. අනිවාර්යෙන් ද්වේෂයක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. නිකන් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ ද්වේෂය ඇති වුණාට පස්සේ ඒ පුජ්‍යලයා දකිනවා දැන් මගේ හිතේ ද්වේෂය තියෙනවා. මගේ හිතේ ද්වේෂය තියෙනවා කියලා ඔහු ඒක අරමුණු කරගෙන ඒකට හිත යොමු කරනවා. සාමාන්‍යයෙන් ද්වේෂය ඇති වුණාට පස්සේ ධර්මයේ නොදත් පුජ්‍යලයා සිහියෙන් තොරව ඉන්න පුජ්‍යලයා ඒ ද්වේෂයට වහල් වෙලා ඔහු එහා සම්බන්ධ ඒ පුජ්‍යලයට හෝ යම් වස්තුවකට හෝ දැනවැදීම හෝ එහෙම නැත්නම් විනාශ කිරීම හෝ දේ සිද්ධ කරනවා. පුජ්‍යලයක් නම් අතින් පයින් සාධන පීඩන කිරීම, දඬු මුගුරු වලින් සාධන පීඩන කිරීම ඔය ආදී දේවල් කරනවා. සමහරවිට දේපොළ නිවාස ආදී දේවල් විනාශ කරනවා. ඒ වගේ දේවල් ද්වේෂසහගතව දේවල් සිද්ධ කරනවා. ඒ தත්තට යන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් ඒ පුජ්‍යලයා ඉන්නවනම් එහෙම සිතක් ඇති වෙනකොට ඔහු දකිනවා. මෙහෙම සිතක් ඇති වෙනවා. මේක මට අවඩ පිණිස පවතිනවා. අනුන්ට අවඩ පිණිස පවතිනවා. ඒ නිසා මම මේක මේ විදියට දකිමින් ඉන්නවා කියනකොට මේ විදියට දකිනකොට ඒක ඉනින් තුරන් වෙලා යනවා. අපි දන්නවා දැන් තරහ කියන එක ගැන ගොඩාක් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ තරහට සම්බන්ධ තව තියෙනවා සැඩපරුස භාවය, ඒ වගේම ක්‍රෝධ භාවය, සිත දූෂ්‍ය භාවය ආදී දේවල් මේහා සමානව සම්බන්ධව ගොනු වෙලා තියෙන දේවල්. මේ පුජ්‍යලයා මේ ක්‍රෝධය මුල් කරගෙන තමනුත් බොහෝ වෙලාවට පාඩම පීඩන වලටපත් වෙනවා. වෛර කරන පුජ්‍යලයා, ක්‍රෝධ කරන පුජ්‍යලයා, ද්වේෂය ඇති වුණු පුජ්‍යලයා තවත් කෙනෙකුට බනින්න යෑමෙන් විශාල අවුලක් ඇති වෙනවා. තවත් කෙනෙකුට පාඩම පීඩන කරන්න යෑමෙන් විශාල අවුලක් ඇති වෙනවා. සමහරවිට ජීවිත හානි පවා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයන් අපි දකිනවා සමාජයේ, ලෝකේ හැමතැනම එවැනි දේවල් දකිනවා. ඕව නැති කරන්න මේක තමයි හොඳම මාර්ගය කියන එක අපි මේ තුලින් අවබෝධ කරගන්න ඕනේ. ඒකට දැන් ඔතන අපි මතක් කරා කාරණා තුනක්. තරාගං වාචිත්තං සහ විතරාගං වාචිත්තං සහ සදෝසං වාචිත්තං කියලා කාරණා තුනක් මතක් කරා. ඊළඟට දැන් අපි දන්නවා අනිවාර්යයෙන් සදෝසං වාචිත්තං සදෝෂ සිතක්, ද්වේෂ සහගත සිතක් ඇති වුණාම භාවනාන යෝගී පුජ්‍යලයා ඒ ද්වේෂ සහගත සිත දිහා බලාගෙන සිටීමෙන් ඒ ද්වේෂය දුරු වෙලා වීත දෝෂ බවට පත් වෙනවා. වීත දෝෂ බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ ද්වේෂයෙන් ඔහු තුරන් වෙනවා. ද්වේෂ සහගත සිතින් ඔහු මිදෙනවා. ද්වේෂ සහගත සිතින් තත්ත්වයෙන් මිදෙනවා කියලා කියන්නේ ඔහු වීත ද්වේෂ වෙනවා. වීත දෝෂ වෙනවා. එතකොට ඒක තමයි ඔහු ලබන ප්‍රතිඵලය. දැන් යෝනිසෝ මනසිකාරයෙන් එහෙම නැත්නම් ඒක නියමාකාරයෙන්, තත්වාකාරයෙන්, මේ අවබෝධයෙන් නෙවෙයි නම් මේ පුජ්‍යලේ ඉන්නේ. ඔහු වීත දෝෂ කියන එක දකින්නේ නැහැ. අය ඔහු ඒක දකින්න ඔහුගේ දේශයට වහල් වෙලා ඔහු ඒහා සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. මම මුලින් කිව්ව විදිහට ගහනවා, බනිනවා ආදී දේවල් කරනවා. එතකොට ඔහුට වීත දෝෂය කියන එක දකින්න වෙලාවක් නැහැ. මොකද ඊට පෙර ඔහුට ඒක දැකීමේ බුද්ධියක් නැති නිසා ඔහු ඒ තුලින් අනුන්ට විනාශයක් කරනවා, තමන්ට විනාශ කරගන්නවා. නමුත් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පුජ්‍යලයා, භාවනානියෝගී පුජ්‍යලයා ඒ සිතට වහල් නොවි ඒ ඇති වුණු ද්වේෂ සහගත සිත දකිමින් එය වීත දෝෂ තත්ත්වයට පත් කරගෙන වීත දෝෂ සිත ඔහු දකිනවා. ඔක තමයි ඔතන තියෙන රහස. මේ භාවනාවේ චිත්තානුපස්සනාවේ මේ විස්තර කරන මේ කාරණාවල වැදගත් භාවය තියෙන ඔතන. දඬුමුගුරු ගන්නෙ නැහැ, පරුස වචන කියන්නේ නැහැ. ඒ පුජ්‍යලයා ඒ ඇති වුණු ද්වේෂ සහගත සිත එය වීත දෝෂ තත්ත්වයට පත් වෙනකන් හිතනවා. එතකොට ඔහු හිතනවා දැන් මගේ හිත වීත දෝෂයි. මුලින් දෝෂ සහගත සිත ඇති වෙනවා කියලා ඔහු දැක්කා. ඊට පස්සේ ඔහු දකිනවා දැන් මගේ සිත වීත දෝෂයි. ඒ කියන්නේ ද්වේෂයෙන් තොරයි කියන එක තමයි කියන්නේ. මම හිතන්නේ පැහැදිලි. දැන් කාරණා අපි 4ක් ප්‍රකාශ කළා. පස්වෙනි කාරණය තමයි සමෝහං වාචිත්තං සමෝහං චිත්තන්ති පජානාති, වීත මෝහං වාචිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. එතන ඊටම පහසුයි තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපි කිව්වා මුලින් ඇති වෙනවා ද්වේෂය හෝ මෝහය හෝ ලෝභය හෝ ආදී ඒ සිතුවිල්ල ඇති වෙනවා. ඒ සිතුවිල්ල දිහා බලාගෙන සිටීම තුළින්
ඒ සිතවිල්ලේ සුභවාදී පැත්තට යනවා. ඒ කියන්නේ මෝහය නම් එය වීත මෝහ තත්ත්වයටපත් වෙනවා. දැන් අපි යන්නේ එතෙන්ද. දැන් මෙතනදී මොකද්ද මේ පස්වෙනි කාරණේදී ප්‍රකාශ කරන්නේ සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. එතකොට දැන් මේ පුජ්‍යලයන් තුල මෝහය කියන එක ඇති වෙනවා. පුජ්‍යලයන් තුල මෝහය ඇති වෙන්න විවිධ හේතු තියෙනවා. එතකොට දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක ඇති කරගන්නවා. පෙර ආත්මයේ කෙරෙහි සැක ඇති කරගන්නවා. පුනරුත්පත්තිය වෙත කෙරෙහි සැක ඇති කරගන්නවා. කෙරෙහි ධර්මයේ කෙරෙහි සැක ඇති කරගන්නවා. එතකොට ඒව තුලින් මේ පුජ්‍යලියා ඒ මෝඩ තත්යකටපත් වෙනවා. එහෙම සිතක් ඇති වෙනවා නම් ඒ පුජ්‍යලයා කුමක්ද කළ යුත්තේ? එහෙම සිතක් ඇති වෙනවා කියලා දකින්නට ඕන. දැන් හිතනෝනේ දැන් මෝඩ පුජ්‍යලයා හිතනවා නිට්ටය වූ සුභ වූ ප්‍රියකර වූ ආත්මයක් තියෙනවා කියන විශ්වාසය උතුල තිබෙනවා. ඒක වැරදි වැටහීමක්. ඒ වැරදි වැටහීමක් ඇති වෙගෙන එනකොට ඔහු භාවනාවේ මේ පිළිබඳ යම් හෝ අවබෝධයක් තියෙනවා නම් ඔහු ඒකට වහල් වෙන්නේ නැහැ. ඔහු දකිනවා මේක මේ මෝහ චේතනාවක් මේ මට ඇති වෙගෙන ඉන්නේ කියලා ඔහු දකිනවා. එතකොට ඒක මේ මෝහ චේතනාව නැති කරගත යුත්තේ තමන්මයි. වෙන කාටවත් කරන්න බෑනේ. තමන්මයි ඒක නැති කරගන්න ඕන. මොකද තමන්ගේ සිතේ ඇති වෙන දේ තමන්ම ඇති කරගන්න ඕන. වෛද්‍යවරයෙකුට පුළුවන් ශරීරේ නම් ගෙඩියක් එනවා නම් ඒ ගෙඩිය පළලා සුද්ධ කරලා තුවාලේ හොඳ කරන්න බෙහෙත් දාන්න පුළුවන්. නමුත් සිතේ ඇති වෙන දේ පිටට කෙනෙකුට පේන්නේ නැහැ. ඉතින් ඒක තමන්ම කරගත යුතු දෙයක්. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. ඒකයි මම මුලින්ම මතක් කරේ. බුදුරජාණන් වහන්සේ මේ සිත තමයි මුල් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ තියෙන මේ සිතට අවශ්‍ය කරන ප්‍රතිකාර. සිත සුවපත් කරගත යුත්තේ මොන විදියෙන්ද කියන එක තමයි බුදුන් වහන්සේ පෙන්වා දීලා තියෙන. ඉතින් ඒකයි මෙතන තියෙන විශේෂත්වය. ඉතින් අපි අත් වශයෙන් මේක ඉතාමත් අගය කරන්නට ඕන. අපිට මෙවැනි ධර්මයක් ලැබීම සහ මේවා අපිට තේරුම් ගැනීමට සහ මේවට අහුම්කම් දීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව අත් වශයෙන් අපි වාසනාවන්තයි. ඉතින් ඒ නිසා අපි කාටත් අපි පින් දෙනවා මෙවැනි මේ වැඩසටහන් සංවිධානය කිරීම තුළින්. මම කිව්වා දැන් මෝහය මුල් කරගෙන මෝහ මූලික සිතක් Taman තුළ ඇති වෙනවනම් ඔහු ඒ සඳහා හොඳ අවධානයෙන් ඉන්නකොට ඒ මෝහය නැති කරගන්නට, අඩු කරගන්නට, පුරන් කරගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. දැන් මේ මෝහය කියලා කිව්වහම අපි දන්නවා මේ මෝහය කියන එක බොහෝ වෙලාවට හැම අකුසල් සිතකම වගේ ඇති වෙනවා. දැන් අකුසල් මිනිස්සෙක් අකුසල් කරන්නේ මෝඩකම නිසානේ. ඒ කියන්නේ දැන් අපි කියමු සත්ත්ව හිංසාව කරන මිනිස්සයා ඔහු තුළ මෝහය තියෙන්නට ඕන. මෝඩකම තියෙන නිසා ඔහු ඒ සත්ත්ව හිංසාව කරනවා. මොකද නුවණක්කාර මිනිස්සයා නුවණැති මිනිස්සයා දන්නවා මේක අපායගාමී වීමට හේතු වෙන දෙයක් කියලා. මේ තුලින් Tamanට නිරේ දුක් විඳින්නට සිද්ධ වෙනවා කියන එක නුවණක්කාර මිනිස්සයා දන්නවා. නමුත් මෝඩකමින් යුක්ත මෝහයෙන් යුක්ත පුජ්‍යලයට ඕක දකින්න තරම් දකින්න හැකියාවක් ඇති නුවණක් නැති නිසා ඔහු ඒ අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ඒකට අකුසල කර්මයක් සමගම ඒ මෝඩකමත් සමගම මෝහයත් සමගම මේ අකුසල් සිත් ඇති වෙනවා. ද්වේෂය ගත්තත් ඒ ද්වේෂය තුල මේ මෝහය තියෙනවා. දැන් ලෝභය ගත්තත් ওই ලෝභය තුල මෝහය තියෙනවා. ඉතින් දැන් මේ මෝහය විතරක් මුල් වෙලා හැදෙන අකුසල් තියෙනවා දෙකක්. ඒකයි මට මෙතනින් මතක් කරන්නට ඕන. දැන් මම මුලින් කිව්වා ලෝභ, දෝෂ, මෝහ කියන මේ අකුසල් වලට මෝහය මුල් වෙනවා කියලා කිව්වා. ඒකට එහෙම නැතුව ඒ කියන්නේ ඒ ලෝභ මූලික සිත් වලට මෝහය මුල් නොවි ඇති වෙන සිත් දෙකක් තියෙනවා. ආන්නේ සිත් දෙක මතක තියාගන්න. ඒකට කියනවා මෝහ මූලික සිත් කියලා. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත කියන මේ දෙකට මෝහය විතරයි තියෙන්නේ. එතන අර ලෝභය හෝ ද්වේෂය හෝ නැහැ. දැන් උපේක්ඛා ගුවම මධ්‍යස්ථ භාවයෙන් යුක්තයි. උපේක්ඛා සහගත මේ මධ්‍යස්ථ භාවයෙන් යුක්තව විචිකිච්ඡා කියන්නේ සැකය. මම මුලින්ම මතක් කර විදිහට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කියලා ආදි වශයෙන් සැකය ඇති වෙනවා. සම්පයුක්තං ඒ සැකයෙන් යුක්ත ඕඩ සිතක් ඇති වෙනවා. ඊළඟට මධ්‍යස්ථ භාවයෙන් යුතු උපේක්ඛා සහගත උද්ධච්ච. උද්ධච්ච කියලා කියන්නේ කැළඹුණු ගතිය, නොසන්සුන් භාවය. ඉතින් ඒකට මේ ලෝභය හෝ ද්වේෂය අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් හොඳට මතක තියාගන්න මෝහය පමණක් මූලික වෙලා හැදෙන සිත් අභිධර්මයේ උගන්වන්නේ හැදෙන සිත් තියෙන්නේ දෙකයි. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත
චිත්තත් සම්පයුක්ත සිත. ඊළඟට දැන් ධර්මය හොඳින් අවබෝධ කර නොගත් පුජ්‍යලයා පොතපත කියවන්නේ නැතුව ධර්මයට හොංකන් නොදී ඉතින් මිසදුතු අදහස් ඇතිවට එහෙම නැත්නම් මිසදුතු මිනිසුන් ආශ්‍රය කරමින් නැත්නම් පාප මිත්‍ර සේවනයේ යෙදෙන පාප මිත්‍රයන්ගේ උපදේශ අනුගමනය කරන ඉතින් මෙවැනි පුජ්‍යලෝ ඉන්නවා. ඉතින් මෙවැනි පුජ්‍යලයන්ට මේ මෝහය කියන එක හැමතිස්සෙම ඒක වර්ධනය වෙනවා. මොකද උන්ට යමක් අවබෝධ කර දෙන්නට පරිසරයක් නැහැ. පිරිසක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හැමතිස්සෙම මේ මෝඩ අදහස් වලින් පිරීලා තමයි ජීවත් වෙන්නේ. කියන්නේ කිසිම ධර්මයේ පදනම පිළිබඳ කිසි අවබෝධයක් නැහැ. ඒ වගේම ධර්ම මාර්ගය පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. ඉතින් ඒවා යම් යම් විවේචනය කරමින් ජීවත් වෙන පිරිස් ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව මොකුත් නෙවෙයි මෝහය. ඒතර දැන් යම් කිසි කෙනෙකුට එහෙම මෝහමේ සිතක් ඇති වෙනවා නම් කල යුත්තේ කුමක්ද? ඒ මෝහය ඇති වුණා කියලා ඒකට එල්බගන්නේ නැතුව එහෙමනම් ඒකට වහල් වෙන්නේ නැතුව ඔහු කල යුත්තේ කුමක්ද? ඔහු ඒක දකින්න ඕන. ඔහු ඒක දකිනකොට යෝනිසෝ මනසකාරයෙන් නම් ඔහු දකින්නේ. ඔහු දකිනවා මේක මේ මෝහසිතක් කියලා. මේ මෝහසිතක් කියලා දැක්කහම ඔහුට මෝහය තුරන් වෙනවා. ඔහුට පේනවා. ඒ தත්තට එනවා කියලා කියන්නේ 6 වෙනි කාරණේට අපි එනවා. වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. ඕන කාරණා 6කට අපි ආවා. ඒ කියන්නේ දැන් මේ මෝහ මේ සිත ඇති වුණා. ඔහු ඒ දැක්කා. ඔහු ඒහා සම්බන්ධව කිසිදු මේ ක්‍රියාමාර්ගයකට ගියේ නැහැ. ඔහු ඒක හිතේ ඇති වුණා නම් ඒක හිතේ තුලින්ම ඒක නැති කර දැම්මා කියලා ඔහු ඒ හොඳ අවබෝධයකින් හිටපු නිසා ඔහුට පේනවා දැන් ඒක තුරන් වෙලා යනවා. ඒක ටික ටික ඒ කියන්නේ අවබෝධ ඥානය ඉදිරිපත් වෙනවා. බුද්ධිය ඉදිරියට එනවා. ඉතින් ඒ අවබෝධයේ ඥානය සහ බුද්ධිය ඉදිරියට ආවට පස්සේ ඉතින් ඔහු ඒක නියම තත්වාකාරයෙන් ඔහු දකිනවා. මේක මෝහයක් කියලා දකිනවා. ඉතින් මෝහයක් කියලා ඒක දැක්කට පස්සේ ඒක වීත මෝහ වෙනවා. ඒ මෝහයක් කියලා අවබෝධ කරගත්තොත් ඔහුට ඒක පේනවා. මොකද ඔහු දන්නවා ඒක තුරන් කළ යුතු දෙයක් කියලා. ඔහු ඒක තවදුරටත් ඒක එල්බ ගන්න ඕනේ නැහැ. තවදුරටත් ඒකට අවශ්‍ය කරන වටාපිටාව සකස් කරන්න ඕනේ නැහැ. තවදුරටත් මේ ඒ පිළිබඳ තව අධ්‍යයනය කරන්න ඕනේ නැහැ කියලා ඔහු හිතන්නේ. ඒ කියන්නේ මෝඩකමට සම්බන්ධ ඒ මෝහමේ සිත ඇති වුණ මේ ඒ කාරණා පස්සේ යමින් තව තවත් ඒකට කරුණු එකතු කරමින් ඔහු ඒ තුලින් ඒ මතය තුළ පොහසත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඔහු ඒක නැති කරනවා. අවබෝධ ඥානෙ ඉදිරිපත් වෙනවා. අවබෝධ ඥානෙ ඉදිරිපත් වුණාට පස්සේ මේ මෝඩකම මෝහසිත වීත මෝහ තත්ත්වයටපත් වෙනවා. දැන් පින්වත්නි අපි කාරණා 6ක් මතක් කරා. අපි දැන් යනවා ඊළඟ කාරණයට 7 වෙනි කාරණයට. 7 වෙනි කාරණය සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තන්ති පජානාති වික්කිට්තං වා චිත්තං වික්කිට්තං චිත්තන්ති පජානාති. දැන් මෙතන ඇහිච්ච ප්‍රධාන වචනය සංකිට්ත සහ වික්කිට්ත. දැන් කුමක්ද මේ සංකිට්ත කියන්නේ? සංකිට්ත කියලා කියන්නේ දැන් අපි දන්නවා සතිපට්ඨාන භාවනාව අපි වඩන්න ඕනේ. ඒකට අපිට වීරිය තියෙන්න ඕන, උත්සාහය තියෙන්න ඕන, උනන්දුව තියෙන්න ඕන, අවබෝධය තියෙන්න ඕන, කැපවීම තියෙන්න ඕන. එතකොට ඒ උත්සාහය ඔහු ගන්නේ නැත්තම්, ඔහු ඒක පසුවට කල් දානවා නම්, එහෙම නැත්තම් ඒ පිළිබඳ කිසිදු උද්‍යෝගයක් නැත්තම්, ඔහු තුළ තියෙන නිකන් මේ හැකුළුණු ස්වභාවයෙන් යුක්ත සිතක්. ඒ කියන්නේ කම්මැලි ස්වභාවයෙන් යුක්ත මේ ගතියක් තමයි ඔහු තුළ දකින්නේ. කුසල් ධර්මවල යෙදෙන්න කම්මැලි. වාඩි වෙලා භාවනා කරන්න කම්මැලි. සීල සමාදන් වෙන්න කම්මැලි. එතකොට ධර්මයට අහුම්කම් දෙන්න කම්මැලි. වැදගත් දේ අවබෝධ කරගන්නට අවධානය යොමු කිරීම සහ උනන්දු වීමට කම්මැලි. එතකොට කුමක්ද වෙන්නේ? ඔහු ආපස්සට යනවා. ඔහු අලස පුජ්‍යලයක්. ධර්මයට අලසයි. ධර්මය අහන්න අලසයි. කම්මැලි. සතිපට්ඨාන ඉගෙන ගන්න කම්මැලි අලසයි. ඒ වගේම භාවනා කරන්න කම්මැලි අලසයි. එතකොට ඔහුගේ සිත කුමක්ද? සංකිට්තං. කල් දානෝ බෑ අද කම්මැලි. අද වහිනවා. නැත්නම් අද සීතල වැඩි. ඉතින් කුමක් හෝ හේතුවක් හදාගෙන ඉතින් ඒක පස්සට දාන. ඕක තමයි කම්මැලි පුජ්‍යලයාගේ ස්වභාව ලක්ෂණ. ඒ පුජ්‍යලයාගේ සිත හැකුළුණු සිතක්, විවෘත වූ සිතක් නෙමෙයි. ඒ කියන්නේ දිරිමත් භාවයෙන් යුක්ත, ඉදිරියට මේ අදහස් ඉදිරියට ඇති කරගෙන හොඳ උද්‍යෝගයෙන් කටයුතු කිරීමේ ස්වභාවයෙන් යුක්ත සිතක් නෑ ඔහුට. බොහෝම නිකන් කම්මැලි ස්වභාවයෙන් යුක්ත සිතක්.
එතකොට ඔහුගේ කයත් හැකිලෙනවා, මනසත් හැකිලෙනවා. ඉතින් ඒ පුජ්‍යලයට මේවා ඇහෙන්නෙත් නැහැ, අහන්නත් බෑ, ඕවා දකින්නත් බෑ. ඕවා ඒ පුජ්‍යලයා මේ ලෝකේ මිනිස්සෙක් වශයෙන් ඉපදුනා පමණයි. සාර ධර්ම සහ මනුෂ්‍ය ධර්ම සහ ගුණ ධර්ම කියන ඒවා කිසි දෙයක් ඔහුට දකින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි එතන තියෙන අවාසනාවන්ත භාවය. ඒකට දැන් මේව පිළිබඳ යම් අවබෝධයක් තියෙන පුජ්‍යල දැන් අපි දන්නවා සංකිට්තං වා චිත්තං කියන එක අපි දන්නවා. දැන් සංකිට්ත කියලා කියන්නේ හැකුළුණු සිත, කම්මැලි ගතියට, කම්මැලි ස්වභාවයට ගොඳුරු වෙච්ච සිත. එතකොට ඒ පුජ්‍යලයා ඔහු ඒකටම එල්බ ගත්තොත්, ඒ තුලම එල්බ ගත්තොත්, ඒ කම්මැලි භාවයටම ඉඩ දුන්නොත්, ඒක ඒ විදියටම ඉඩ දුන්නොත්, ඕ කම්මැලි නිසා මම අද මේක කරන්නේ නැහැ. ඒ විදියට ඔහු ඒකට මේ වහල් වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ සිතට වහල් වෙන්න එපා කියලා. සිතට වහල් වුණොත් ඒ පුජ්‍යලයා අනතුරුයි. දැන් ওই වගේ ස්වභාවයක් තියෙන සිතක් තිබෙන මිනිස්සයා ඉතින් ඔහුට කවදාවත් මේවා ගැන කියා ගන්න හෝ දැන කියා ගන්න ඔහුට අවකාශ ලැබෙන්නේ නැහැ. ආන්නේ ස්වභාවයෙන් යුක්ත සිතක්, එවැනි ස්වභාවයෙන් යුක්ත සිතක් ඇති වුණොත් බුද්ධිගෝචර මිනිස්සයා, නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න මිනිස්සයා ඔහු දකින්නවා බෑ මේක මේ කම්මැලි සිතක් මට ඇති වෙන්නේ. මේකට ඉඩ දෙන්න බෑ. මේකට වහල් වෙන්න බෑ. මේක නැති කර ගන්න ඕනේ කියලා ඔහු තුළින්ම ඇති කර ගන්නවා යම් කිසි ශක්තියක්, මේ කම්මැලිකම නැති කිරීමේ ශක්තියක්. ඒ කියන්නේ ගුණධර්ම වැඩි වීමට යම් ආවේගයක්, බල සම්පන්න භාවයක් ඔහු ඇති කර ගන්නවා. මේ තුලින් ඔහුට පුළුවන් ඒ සංකිට්ත වූ සිත වික්කිට කරගන්න. කම්මැලි සිත ප්‍රබෝධමත් භාවයට දෙසට ඔහු යොමු කරගන්න. ඒකටම ඔහු භාවිතා කර ඒ පිටිබඳ වෙන සිතක් ඇති වුණාම, හැකිලුණු සිතක් ඇති වුණාම, හැකිලුණු සිතක් ඇති වුණා කියලා ඔහු දකිනවා. ඔහු තමයි කම්මැලි පුජ්‍යලයක්. තමන්ට කම්මැලි මේ ගතියෙන් යුක්ත සිතවිල්ලක් පහළ වුණාම කරන්න ඕන. මුලින් කියාගෙන ආවා මේ විවිධ දෝසං ආදී වශයෙන්. දැන් මෙතන තියෙන්නේ දැන් මෙතන සංකිට්තං, මෙතන වචන දෙකක් තියෙනවා, අර්ථ දෙකක් දක්වන. දැන් සංකිට්තං කියලා කිව්වේ හැකුළුණු කියන එක. ඒතර වික්කිට්තං කියලා කියන්නේ විසිරුණු. මෙතන මේක අවබෝධ කරගත්තු යම් දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් සංකිට්තං කියලා කිව්වම මේ මනස, තමන් අභ්‍යන්තරයේ ඇති වෙන හැකිලිම, අභ්‍යන්තරේ තමන්ගේ මනස සහ තමන්ගේ ශරීරය පිළිබඳ ඇති වෙන ඒ කම්මැලි භාවය එතන තියෙනවා. එහෙම සිතක් ඇති වුණාට පස්සේ ඔහු බලනවා ඒකෙන් මිදෙන්නට. ඔහු ඒක දකිනකොට ඔහු ඒ කම්මැලි භාවයෙන් මිදෙනවා. ඊළඟට වික්කිට්තං කියන එකේ නියම අර්ථය තමයි විවිධ අරමුණු වලට. දැන් බාහිරව අපි දන්නවා දැන් රූප, ශබ්ද, ගන්ධ, රස ආදී බාහිර අරමුණු තියෙනවා. මේ අරමුණු වලට යොමු වෙච්ච නැත්නම් විසිරුණු, ඒ කියන්නේ නියම අර්ථය පැහැදිලි කරොත් වික්කිට්තං කියලා කියන්නේ විසිරුණු කියන එක. ඒ කියන්නේ ඒක දැන් අභ්‍යන්තරේ නෙවෙයි එළියට විසිරුණු. දැන් මුලින් කියේ සංකිට්තං කියලා කියන්නේ තමන් තුල ඇති වෙන කම්මැලි භාවය, හැකිලුණු භාවය. වික්කිට්තං කියලා කියන්නේ දැන් විවිධ අරමුණු වලට මේ විසිරී ගිය සිත. එහෙම විසිරී ගියත් ඔහුට ඒක බාධාවක්. මොකද සිත කියන එක විසිරවන්න පුළුවන් එකක්, විසිරිය යුතු එකක් නෙවෙයි. සිත කියන එක එක්තං කරගත යුතු එකක්. සංකිට්තං ඒ කියන්නේ හැකුළුණු සිතවත්, වික්කිට්තං විසිරුණු සිතවත් අපිට ප්‍රයෝජන පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා ඒක අපි තේරුම් ගත්තට පස්සේ අපි ඒ தත්යෙන් මිදෙනවා. මෙතන තියෙන විශේෂත්වය මුලින් අපි කිව්වා ඒ මෝහ தත්යෙන් වෙන් වෙනවා කියලා. නමුත් මෙතන තියෙන මේ වෙනස තමයි කියන්නේ 7 සහ 8. එතන සංකිට්තං වික්කිට්තං කියලා එතන දෙවිදියකට ඒ වචන දෙක භාවිතා කරලා තියෙනවා. මම හිතන්නේ පැහැදිලි ඇති. 9 වෙනි කාරණය තමයි මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. දැන් මහග්ගත කියලා කියන්නේ කොහොමද? දැන් මහග්ගත කියලා කිව්වහම එතන යම් බර අර්ථයක්, ඒ කියන්නේ සිතට යම් බර අර්ථයක් දෙනවා. කුසල මේ පැත්තට, සතිපට්ඨාන මේ පැත්තෙන් දිනු වෙච්ච පංච නීවරණයන්ගෙන් මිදුණු ධානාංගාදී ඒ தත්වයන්ට මේ ඒ තුලින් ලැබෙන ප්‍රතිඵල මුල් කරගත් හොඳ බර අර්ථයක් ඒ මහග්ගත කියන එකෙන් පෙන්නනවා. දැන් පුජ්‍යලයේ සතර සතිපට්ඨානයේ යෙදෙනවා නම්, ඒ කියන්නේ සතර සතිපට්ඨාන භාවනාව වඩනවා නම්, අපි දන්නවා දැන් සමත විදර්ශනා කියලා භාවනා වර්ග දෙකක් තියෙනවා. එතකොට උතනින් දර්ශනාව සතිපට්ඨානයටයි තියෙනවා. සමත විදර්ශනා කියන මේ භාවනා වර්ග දෙකම ප්‍රගුණ කරනවා නම්, ඊළඟට අපි දන්නවා පංච නීවරණයන් තමන්ගේ ගමන් මඟ ආවරණය කරනවා. තමන්ගේ දැකීම
දර්ශනය, ශ්වාසය, චතුරාර්ය සත්‍යය පිළිබඳ, ආරෂ්ඨාංග මාර්ගයේ පිළිබඳ ඔහුගේ තිබෙන විවෘත භාවය වහලා දානවා. පංච නීවරණයන්ගෙන්. පංච නීවරණයන්ගෙන් වෙන් වෙනවා, මිදෙනවා. එහෙම වුණාම ඔහු ධාන තත්ත්වයටපත් වෙනවා. අත් වශයෙන් මෙවැනි සිතක් පහළ වෙන්නේ ඒ තත්ත්වයන්ටපත් වුණාට පස්සේ. මහග්ගත ආදී සිත් ඒව සාමාන්‍ය මිනිස්සුෙකුට දකින්නට අමාරුයි. මොකද මේ තත්ත්වයටපත් වුණොත් තමයි එහෙම දෙයක් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අර අපි ඒක දැනගන්නට ඕන. දැන් මහග්ගතන් මේ වගේ එහෙම සිතිවිල්ලක් ඇති වුණාම එහෙම සිතිවිල්ලක් ඇති වුණා කියලා අපි දකිනවා. ඊළඟට අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. 10 වෙනි කාරණේ. දැන් මහග්ගත සහ අමහග්ගත ගැන අපි මේ කතා කරන්නේ. අමහග්ගත දැන් මුලින් කිව්ව මහග්ගත. එතකොට අමහග්ගත වෙන්නේ මොනවද? සතර සතිපට්ඨානෙ පිහිටන්නේ නැත්තම්. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්ම යටපත් කරන්නට උත්සාහවත් කරන්නේ නැත්තම්. ඊළඟට ඒවට යට වෙලා ඒවයින් පීඩා විඳින ස්වභාවයෙන් යුක්ත නම් ඒ පුජ්‍යලයා අර උසස් නොවුන දුර්වල ස්වභාවයෙන් යුක්ත අමහග්ගත කියන සිත් ඔහුට ඇති වෙනවා. ඉතින් ඒක එහෙම ඇති වෙනකොට ඔහු ඒක දකින්න ඕන. ඔහු ඒක දැනගන්නවා. දැන් මට අමහග්ගත සිත්තං අමහග්ගත චිත්තං අමහග්ගත කියන දුර්වල වූ උසස් නොවූ සිතවිල්ලක් පහළ වුණා කියලා ඔහු දැනගන්නවා. පජානාති දැනගන්නවා. ඒකයි අවශ්‍ය. ඔහු ඒක දැනගන්නවා කියලා කියන්නේ ඔහු යෝනිසෝ මනසිකාරය සතියෙන් ජීවත් වෙන පුජ්‍යලයේ සතියෙන් ඉන්න පුජ්‍යලයේ ඔහුට ඒක දකින්න පුළුවන් ශක්තිය තියෙන්නේ ආන්නේ නිසා. දැන් අපි යනවා ඊළඟට 11 වෙනි කාරණියට. මම මේ තුල කාරණා 16ක් තිබෙනවා. 11 වෙනි කාරණිය තමයි සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. ද සඋත්තරං වා චිත්තං. දැන් මෙතන දැන් මුලින් කිව්ව මහග්ගත අමහග්ගත. දැන් මෙතන කියනවා සඋත්තර අනුත්තර. මොනවද සඋත්තර කියලා කියන්නේ? සෞත්තරං වා චිත්තං. ඒ කියන්නේ මේ සතර සතිපට්ඨානෙත් යෙදෙනවා. ඊළඟට සමත විදර්ශනාදී භාවනාවලත් යෙදෙනවා. පංච නීවරණ ධර්මත් යටපත් කරගන්නවා. නමුත් ඔහුට ධාන තත්වයකටපත් වෙන්න බලවත් වූ සිතක් නැහැ. ඒ කියන්නේ දැන් ඔය ඔහුගේ ක්‍රියාමාර්ග ටික ඔහු කරගෙන යනවා. සතිපට්ඨානය වඩනවා, සමත භාවනාවත් කරනවා. පංච නීවරණත් යටපත් කරගෙන තියෙන මුලින්ම ඒ කියන්නේ නැති කළා නැහැ. හැබැයි ධාන තත්වයකටපත් වෙන්න ඔහුට බලයක් නැහැ. ශක්තියක් නැහැ. ආන්නේ තත්වයට කියනවා සෞත්තරං චිත්තං. සෞත්තර වූ සිත කියලා. ඒ වගේ සිතකට තියෙනවා. ඒතකොට මම හිතන්නේ පැහැදිලි. දැන් මහග්ගතං කියලා කියන්නේ ඒ ඔක්කොම කරගෙන ධානලාභී ධාන ප්‍රතිඵල ලැබ පුජ්‍යලයා මහග්ගත. අමහග්ගත කියලා කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ වූ, ඒ කියන්නේ දුර්වල වූ කාමච්ඡන්දාදී පංච නීවරණයන්ගෙන් ඒවට යටපත් වෙලා ඒව තුලින් දුක් විඳින දුර්වල වූ මනසක් තියෙන ස්වභාවය. එතකොට සෞත්‍ර කියලා කියන්නේ මේ සියල්ලම වඩනවා. හැබැයි ඔහුට බලවත් සිතක් නෑ. මේ කියන්නේ ධාන ආදී තත්වයන්ටපත් වෙන්න තරම් ශක්තියක් ඔහු තුල නෑ. ඔහුට කියනවා සෞත්‍ර කියලා. කියන්නේ සෞත්‍ර. ඒකට කියනවා සෞත්‍ර සිත කියලා. ඉතින් එහෙම සිතක් ඇති වුනහම සෞත්‍ර සිතක් ඇති වෙනවා කියලා ඔහු ඒක දකින්නට ඕනේ. ඒක 11 වෙනි කාරණය. දැන් 12 වෙනි කාරණය අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. අනුත්තර කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ භාවයටපත්. ඒ කියන්නේ දැන් සතර සතිපට්ඨානය ඔහු වර්ධනය කරනවා. සමත විදර්ශනායේ භාවනා ටික හොඳට වඩමින් ඔහු ඒ තුලින් දියුණු වෙනවා. පංච නීවරණයන්ගෙන් සම්පූර්ණ මිදෙනවා. දැන් මුලින් අපි කිව්වේ පංච නීවරණයන් යටපත් කරා කියලානේ. ඒකනේ ඔහුට මේ සෞත්තර සිතක් ඇති වුණාට පස්සේ ඔහුට ධ්‍යාන තත්ත්වයට එන්න පුළුවන් හැකියාවක් නැත්තේ. නමුත් අනුත්තර ස්වභාවයෙන් යුක්ත පුජ්‍යලයා ඊට මේ හත්පසින් වෙනස් බවට පත් වෙනවා. 13 වෙනි කාරණය සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. දැන් සමාහිත කියලා කියනවා. මම හිතන්නේ සමාහිත කියලා කියන වචනය ගොඩක් අපිට හුරු පුරුදුයි. ඒ කියන්නේ භාවනාවට හා සම්බන්ධ වචනයක් සමාහිත කියන එක. දැන් සමත භාවනාව ගැන අපි දන්නවා, විදර්ශනා භාවනාදී දන්නවා. එතකොට දැන් මෙවැනි භාවනා කිරීම තුළින් ඔහුගේ සිත එකඟ වෙනවා. එකඟ භාවයට සිතපත් වෙනවා. ඒ පුජ්‍යලයා දන්නවා දැන් මගේ හිත සමත භාවනාවෙන් සහ විදර්ශනා භාවනාවෙන් මේ தත්ත්වයේ වෙනස්කම් ඇති වෙලා තියෙනවා. මගේ හිත එකඟ භාවයටපත් වෙලා තියෙන. ඒ
ඒකාග්‍ර වෙලා තිබෙනවා කියලා පජානාති ඔහු දැනගන්නවා. ඒකට කියනවා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. දැන් කාරණා 13ක් අපි සාකච්ඡා කරා. 14 වෙනි කාරණය අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. දැන් එතන ඒ විරුද්ධ වචනේ. දැන් මුලින් අපි කිව්වා සමාහිතං කියලා. සමත විදර්ශනාදී භාවනාවල යෙදීම තුළින් ඔහුගේ මානසිකත්වය, චිත්ත වර්ධනය, ඊළඟට චිත්ත ඒකාග්‍රතාවය කියන දේවල් ඔහු තුළ ඇති වුණා. දැන් අසමාහිත සිතක් තියෙන පුජ්‍යලයා දකින්නේ කුමක්ද? දැන් මේ සමත විදර්ශනා කියන භාවනාවල ඔහු ඒ නියමාකාරයෙන් ඔහු යෙදෙන්නේ නැහැ. නියම විදියට මනාලෙස ඔහු ඒ තුල පිහිටන්නේ නැහැ. ඉතින් එහෙම නොපිහිටියොත් ඔහුට සිත එකඟ කරගන්නට අපහසුයි. එහෙම කෙනා ඔහු දන්නවා. සමහර අය කියනවනේ ඉතින් අනේ මං කොච්චර මේවා කිව්වත් මට ඒව මතකත් නැහැ. එහෙම නැත්තම් මට ඒව අවබෝධ ගන්නෙත් නැහැ. මම මේ උදේ ඉඳන් රැය වෙනකම් මේ වෙලාවට මම භාවනා කරනවා. ඉතින් මේවෙන් කිසි ප්‍රතිඵලයක් නැහැ. ආදි වශයෙන් එහෙම කතා කරන අය ඉන්නවා. ඒකට එවැනි ස්වභාවයක් මෙතනක් තියෙනවා. ඉතින් ඔහු ඒව කරාට ඒ කියන්නේ ඒව සමහරලාට ඒව නියම විදියට සමහරලාට බොහෝ වෙලාවට කරනවා. නමුත් ඒකේ නියමාකාරයෙන් නියම ගුරුවරයෙක්ගේ උපදෙස් අරගෙන එහෙම නැත්නම් ඒ නියම අවශ්‍ය කරන ඒවට අපිට තෝරගෙන ඒ විදියට නොකරන නිසා ඔහුට ওই විදිහේ ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්කම ලැබෙනවා. වැඩි සිතක් ඔහුට ඇති වෙන්න පහළ වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක කියනවා අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. දැන් අපි කාරණා 14ක් කෙටියෙන් සාකච්ඡා කරා. දැන් අපිට තව කාරණා දෙකයි තියෙන්නේ. 15 වෙනි කාරණය තමයි විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. දැන් විමුක්ත කියනකොටම අපි දන්නවා ඒකෙන් අදහස් වෙන්නේ මේ මිදීම කියන එක. අපි මිදෙන්නේ මොනවයින්ද? අපි සාමාන්‍ය ජීවිතේ නම් කතා කරනකොට අපි විවිධ දේවල් වලින් මිදෙනවා. පෞල් බරින් මිදෙනවා කියනවා. එතකොට දරුවන්ගේ කරදර වලින් මිදෙනවා කියනවා. ඉතින් විවිධ දේවල් වලින් මිදෙනවා. දැන් මෙතන මේ සිත හා සම්බන්ධ දේවල් නිසා මෙතන මිදෙන්නේ මොනවත් වෙන්නේ? කෙලෙස් වලින් ඒ පුජ්‍යලයා මිදෙනවා. දන්නෝ පුජ්‍යලේ මනුස්සයා තුල කෙලෙස් තියෙනවා. ක්ලේශ ධර්ම පිරලා. ඉච්ඡා ආදී ක්ලේශ ධර්ම තියෙනවා. ඔහු ඒවයින් මිදෙනවා. ඉතින් එහෙම මිදෙන පුජ්‍යලයා ඔහු දන්නවා දැන් මම මේවයින් මිදිලා. මට ඉරිසියා කරන්නට සිතක් පහළවන්නේ නැහැ. මට කවදාවත් කෙනෙකුට වෛර කරන්න බෑ. මට කවදාවත් කෙනෙක් හොඳින් ජීවත් වෙනව දිහා බලලා ඒකට විරුද්ධව වැඩ කරන්න මම කවදාවත් දෙලිමින්නේ නැහැ. කෝඩ කරන්නේ නැහැ. ඉතින් ওই වගේ යම් පුජ්‍යලයන් ඒව තුළින් මිදෙනවා. ඒ කියන්නේ කෙලෙස් ගති වලින් එවැනි කෙලෙස් අදහස් වලින් සිටිවිලි වලින් ඔහු මිදෙනවා. ඒකට කියනවා විමුක්තං. විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. කෙලෙස් වලින් එතන විමුක්තං කියන වචනේ තමයි ඒක අපි අර්ථ දක්වන්නේ. කෙලෙස් වලින් සමහරලාට තව ඒ තුල අදහස් ඇති. කෙලෙස් වලින් මිදීම තමයි අපි මෙතනදී අවබෝධ කරගන්නට ඕන. එතකොට එහෙම කෙලෙස් වලින් මිදුනහම ඔහු දන්නවා මම දැන් කෙලෙස් වලින් මිදුණු පුජ්‍යලයක් කියලා. ඊළඟ 16 වෙනි කාරණය අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. දැන් සමහර අයට හිතෙනවා දැන් මගේ මාතුව තාම කෙලෙස් තියෙනවා. මං තාම මේ අනුන්ට ඉරිසියා කරනවා. මං තාම අනුන්ට ක්‍රෝධ කරනවා. ඔය ආදි වශයෙන් පුජ්‍යලයා තුල තමා දන්නවා තමන් තුල තිබෙන දේවල්. ඒක අවබෝධ කර ගැනීම ඉතාමත් වටිනවා. බොහෝ වෙලාවට ඉරිසියා කරන මිනිස්සුයා දන්නේ නැහැ නේ තමන් ඉරිසියාකාරයෙක් කියලා. ඔහු ඉතින් ඉරිසියා කරනවා. ඔහු දන්නේ ඔහු තේරුම් ගන්නෑ මම ඉරිසියාකාරයෙක් කියලා. කවුරු හරි ඇඟිල්ල දික් කරලා පෙන්නුවොත් මේ ඔයාව කරන්න එපා වැරදි කියලා කිව්වොත් සමහරලාට එතකොටත් කියනවා නෑ මම එහෙම කරන්නේ නෑ කියලා. නමුත් දැන් මෙතන භාවනාවට යොමු වෙච්ච පුජ්‍යලයා සිහියෙන් නම් ජීවත් වෙන්නේ. සිහි කල්පනාවෙන් සහ යෝනිසෝ මනසිකාරයෙන් නම් මේ පුජ්‍යලයා ජීවත් වන්නේ. ඔහු දන්නවා මගේ සිත තාම කෙලෙස් වලින් මිදෙලා නැහැ. ඉතින් ඔහු ඒක අවබෝධ කරගන්නවා. ආන්නේ අවබෝධයට අපි කියනවා අවිමුත්තං වා චිත්තං. කෙලෙස් වලින් නොමිදුණු ස්වභාවයෙන් තාමාව චිත්තයි කියලා ඔහු අවබෝධ කරගන්නවා. මම හිතන්නේ කාරණා 16 අපි ඊටාම කෙටියෙන් පැහැදිලි කරා. අත්වාසිමිත උඩ වඩා ওই පිළිබඳ තොරතුරු කතා කරන්න මම හිතන අවස්ථාව අපි යොදා ගන්න ඕනේ. නමුත් කෙසේ වෙතත් අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ දැන් මාතෘකා කායानुපස්සනාව, චිත්තානුපස්සනාව, එවැගේම මේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතිපට්ඨානයේ මේ කොටස් ඉවරුණාට පස්සේ සඳහන් වෙනවා ඉතිඅජ්ජත්තං වා
චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා. ඒක අන්තිමටම සඳහන් වෙන දේශනාවක්. ඒකෝ දැන් මේක අපි කොහොමද තේරුම් ගන්නේ? දැන් අපි දන්නවා ඉති අජ්ජත්තං වා අජ්ජත් කියලා කියන්නේ අභ්‍යන්තරේ. දැන් Taman තුල මෙවැනි සිත් ඇති වුණාට පස්සේ චිත්තානුපස්සී විහෙරති. ඊළඟ බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. දැන් බාහිර වශයෙන් දැන් අත් වශයෙන්ම දැන් මෙතන අපි සාකච්ඡාවට භාජනය කර යුතු මේ දෙයක් වෙනවා මෙතන. දැන් අජ්ජත් බහිද්ධාවා කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් දැන් චිත්තානුපස්සනාව කියලා කියන්නේ Tamanගේ සිත් තුළ ඇති වෙන මේ සිටිවිලි. බහිද්ධාවා කියලා කියන්නේ කාටද? බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. දැන් බාහිර වශයෙන් කෙනෙක් තුළ ඇති වෙන දැන් Tamanට දකින්න පුළුවන් ස්වභාවයෙන් අනුන්ගේ සිතේ මේ අනුන්ගේ සිතක් තුළ මෙවැනි දේවල් ඇති වෙනවා කියන එක අපි දකින්නේ ක්‍රියාවෙන්. එහෙම නැත්නම් අපිට තිබෙන්න ඕන විශේෂ ඥානයක් අනුන්ගේ සිත් කියවීමේ මේ හැකියාවකට ඥානයක් තියෙන්න ඕන. ඒ නිසා එතන ඒ කාරණය අපි ඉදිරියේදී සාකච්ඡාවට භාජනය කළ යුතුයි. එතන කුමක්ද එතනින් අන්තර්ගත කාරණේ කුමක්ද කියන එක. ඊළඟට තමාගෙත් එමන ඒ වගේම තමන්ගෙත් අනුන්ගෙත් ඒ වගේම තමාගේ සහ අනුන්ගේ කියන මේ දෙපක්ෂයේම සිත පිළිබඳ අවබෝධයෙන් දකින්න ඕන. එහෙම දකිමින් විරති වාසය කරනවා. එතකොට අපි තවත් දකිනවා සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. ඊළඟට සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. දැන් අපි දන්නවා දැන් මේ සිත කියන එක හටගන්නේ මේ රූපය සහ නාමය සහ රූපය මුල් වෙලා ඒ තුල තමයි මේ සිත කියන එක හටගන්නේ. එහෙම නැත්නම් සිතක් හටගන්නේ නැහැනේ. ඉතින් මේ අපි සාමාන්‍ය මිනිස්යන් වශයෙන් කතා කරනකොට එතකොට අපි දකින්න ඕන. මේක ඇතිවීම සහ මේක නැතිවීම. ඒකේ සමුදය මේ ඊළඟට වය. සමුදය කියලා කියන ඇතිවීම, වය කියලා කියන නැතිවීම. ඕකනේ අපි හැම අවස්ථාවෙම අපි හිතන්නට ඕන එක. අපි හැම අවස්ථාවකදීම මේ සතිපට්ඨාන භාවනා ක්‍රමවේදී හැමතැනම සඳහන් වෙන එකක් තමයි ඇතිවීම නැතිවීම දැකීම. ඒ ටික අපි දකින්න නැත්නම් අපි භාවනාව සම්පූර්ණ කරා වෙන්නේ නැහැ. ඒ වගේම අනිත්‍යතාවය අපි දකින්න ඕනේ. දුක්ඛතාවය අපි දකින්න ඕනේ. ඉතින් ඒ தත්ත්වයට අපි එන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ කොටසකින් භාවනාවේ අඩක් ගිහිල්ලා නතර කරා හා සමාන වෙනවා. අපි ඉන් එහාට හිතන්නේ නැත්තම්. දැන් හොඳට බලන්න ඔය කායනුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ ඔය කාරණා ටික අන්තිමට සඳහන් වෙලා තිබෙනවා. ඇතිවීම සහ නැතිවීම දකින්න කියන එක. දැන් අපි දන්නවා දැන් මේ නාමයයි රූපයයි නැති වුණාට පස්සේ ඒක අපි මේ පංචස්කන්ධය මුල් වෙලා තමයි මේ සිත කියන එක ඇති වෙලා තියෙන්නේ. ඒ දැන් නාම රූප කියන මේ කොටස නැති වුණාට පස්සේ සිතක් නැති වෙලා යනවා. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට බුදුන් වහන්සේ පෙන්වා දෙනවා අත්ති චිත්තන්තිවා 50 සතිපත්තිපත්තිතා හෝති යාව දේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකී උපාදීති එවං බිකෝ වික්ඛවේ වික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මේ දේශනාවෙන් තමයි චිත්තානුපස්සනාව අවසන් වෙන්නේ. එතකොට එතනත් මේ වැදගත් කාරණා කීපයක් තිබෙනවා. දැන් අපි දන්නවා මේ නාම රූප කියන මේ සංකත ධර්ම කොටස් වලින් තමයි අපි මේ හැදිලා තියෙන්නේ. අපි මේ පුජ්‍යලේ කොටසෙන් අපි ගත්තොත් අපි හැදිලා තියෙන්නේ මේවයි. එතකොට ඒකේ අපි දැනගන්නට ඕන ඒවා අපි හොඳ අවබෝධයෙන් ඒ පිළිබඳ හොඳ අවබෝධයෙන් චිත්ත පිළිබඳ හොඳ අවබෝධයෙන් ජීවත් වීම. ඒ ඥානමත්තාය හොඳ අවබෝධයෙන් යුතුව ඒ කියන්නේ ඥානින් යුතුව ඉන්නට ඕන. අපි දන්නවා දැන් අපේ මේ ලෝකයේ කියන මෙතන ලෝකයේ කියලා ගුවම බුදුරජාණන් වහන්සේ අපගේ ශරීරයට ලෝකය කියලා කියනවා. අපේ මේ ශරීරය ලෝකයක්. එතකොට තමන්ගේ මේ ලෝකයේ නැමැති ශරීරය මේ ඒ පිළිබඳ ඇති වෙන එල්බ ගැනීම, ඒ පිළිබඳ ඇති වෙන ඇලීම කියන එක අපි අඩු කරගන්න ඕනේ. ඒක අඩු කරගන්න හේතුනේ කුමක්ද? දැන් මුලින් අපි සාකච්ඡා කර කාරණා. සිත පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිතේ ඇතිවීම නැතිවීම මේ අධ්‍යාත්මික සහ බාහිර වශයෙන් අපි ඒක දැක්කා. එතකොට ආනේ දැකීම තුලින් අපි ඒකට ඇලෙන්නේ නැහැ කියන එක ඒ අදහස අන්තිමට අපේ ඔළුවට එනවා. අපි කිසි දෙයක් ඒ කියන්නේ ග්‍රහණය කර ගැනීමක් හෝ එල්බ ගැනීමක් හෝ සිදු කරන්නේ නැහැ. ඒ විදිහට මේ ආකාරයෙන්
සිත පිළිබඳව යථා ස්වභාවයෙන් යථා අවබෝධයෙන් විහෙරති වාසය කරන්න කියන එක තමයි මෙම චිත්තානුපස්සනා ප්‍රතිපත්තහණයෙන් බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තිබෙන්නේ. ඒක ඉතාමත් වැදගත් කාරණා රාශියක්, විශේෂයෙන් කාරණා 16ක් මේ අපි මතක් කරා. සිටිනවා දැන් මේ කාරණා 16 තමන් නිතර දකින තැනක මේසයක් තර ආවෝ දග්ගාවෝ කෙනෙක් කියන්නේ ඒක භාවනාවක්. මේ කියන්නේ භාවනා කිරීම නෙවෙයි, ඒක ඒත් වශයෙන් මේක අපි අර ඒ කාරණා ටික අපි දැනගන්නවා. ඒක වැදගත්නේ. මේ කාරණා ටික දැනගත්තට පස්සේ ඒ අවස්ථාවවලදී ඇති වෙන සිත අපිට තේරුම් ගන්නවට ඒක පහසුවක් වෙනවා. මේ දෝෂ සහිත සිතක් අතු වුණ ගමන් අපි දන්නවා මේක මේ සදෝසං වාචිත්තං කියලා ඒ කාරණේ ඔළුවට එනවා. නැවතත් මම මතක් කරන මේ කාරණා ටික කාරණා 16යි. සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානාති. ඊළඟට විතරාගං වාචිත්තං විතරාගං චිත්තන්ති පජානාති. සදෝසං වාචිත්තං සදෝසං චිත්තන්ති පජානාති. විරදෝසං වාචිත්තං විරදෝසං චිත්තන්ති පජානාති. සමෝහං වාචිත්තං සමෝහං චිත්තන්ති පජානාති. විතමෝහං වාචිත්තං විතමෝහං චිත්තන්ති පජානාති. සංකිත්තං වාචිත්තං සංකිත්තං චිත්තන්ති සංකිත්තං චිත්තන්ති පජානාති. වික්කිත්තං වාචිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සෞත්තරං වාචිත්තං සෞත්තර චිත්තන්ති පජානාති. අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වාචිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තන්ති පජානාති. පිටකගේ දේශනා කරන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි චිත්තානුපස්සනාවට අයිති වෙන කාරණා 16. ඒ නිසා අපි ඊටම කෙටියෙන් ඒ කාරණා ටික මේ අවස්ථාවේදී විග්‍රහ කරන්නට යෙදුණා. ඒ නිසා අපි මේවා සම්බන්ධයෙන් භාවනා කිරීමේදී අපිට ගැටලුවක් මතුවෙනවා. මොකද මේවා අපිට අරමුණක් වශයෙන් තියාගෙන භාවනා කරන්න බෑ. මේව මොන වෙලාවක ඇති වෙනවද කියලා අපි දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මේ දේශසහගත සිතක් ඇති වෙන අවස්ථාව අපිට කියන්න බෑනේ. ඒක යම් අවස්ථාවක ඇති වෙන්න පුළුවන්. සමහර ලාවට පාරේ ඇවිදිනකොට මුලක කකුල හැපුණොත් ඒ කුජලයේ ඉතින් මේ මුලට බයිනවා. එහෙම නැත්නම් පාරේ යන වෙන මිනිහෙකුට හරි බයිනවා. එහෙම සමහර අයගේ දේශසහගත ස්වභාවය ඒ විදියයි. කියන්නේ කිසිම හේතුවක් නැතුව තවත් කෙනෙකුට ඒ විදිහට බැනවදිනවා. ඒ වගේ අවස්ථා අපි දන්නේ මොන අවස්ථාවද මොකද්ද ඒකට හේතු වෙන්නේ කියලා. ඉතින් එහෙම අවස්ථාවක් ඇති වුනහම තමයි අපිට මේ චිත්තානුපස්සනාව වඩන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම ඊට අමතරව සමහර වෙලාවට අපිට ඕක කාරණා ටික දැනගත්තොත් අපිට පුළුවන් වෙයි ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. නමුත් ඒවා හිතට ඇති වෙන මොහොතේ තමන්ගේ හිත ක්‍රියාත්මක වෙනවා නම් කියන්නේ ඒකට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා නම් සිහිය ඇති වෙනවා නම් ආන්න ඒක තමයි හොඳම අවස්ථාව චිත්තානුපස්සනාව වඩන්න. ඉතින් මේ සිතුවිලි කියන එක දහස් වාරයක් හැමතිස්සෙම ගලාගෙන එනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. මේක ඉතින් මේ සාමාන්‍යයෙන් මේ නවතින දෙයක් නෙවෙයි. නොනවතින රැල්ල වගේ හැමතිස්සෙම මේ ගලාගෙන එන දෙයක්. ඒ නිසා අපි ඒකට සූදානම් වෙලා හිටියොත් අපිට පුළුවන් වෙන් කරලා දැනගන්න. ඒකයි එතන තියෙන විශේෂ ලක්ෂණය. අපි වෙන් කරනවා. දැන් මේක මේක මේ ද්වේෂ සහගත එකක්, මේක මෝහ සහගත එකක්, මේක සංකීර්ත වූ එකක්, මේක වික්කිත්ත වූ එකක්, මේක මහග්ගත එකක්, මේක අමහග්ගත එකක්. ඒ තත්ත්වයට යන්නට අමාරුයි. ධානලාභීන්ට විතරයි පුළුවන්. එතකොට ඒ විදිහට අපි ඒව පිළිබඳ සමහරලාට මේ මෙතන සඳහන් නොවන දේවල් නොවන සිතිවිලිත් ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අපේ හිත පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්නට ඕන. ඒ අවබෝධය තුලින් අපිට ඒක දුරු කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක තමයි ඒකේ තියෙන මේ භාවනා චිත්තානුපස්සනා කියන මේ භාවනාව කිරීමේ ස්වභාව ලක්ෂණය මේකයි. තව ඉතින් ගොඩක් සිතිවිලි තියෙනවා දැන් අපි දන්නවා ආශාව කියන එක ඇති වෙනවා පංචකාමයේ මුල් කරගෙන. ඉතින් ඊළඟට ඒ තියෙන ආදීනව අපි දකිනවා. ඉතින් ඔය වගේ චේතනාවට හා සම්බන්ධ තවත් සිතිවිලි තිබෙනවා. ඉතින් ඒවා ඉතින් ඒකයි මම කිව්වේ ඒවා මේ සිතිවිලි කීපයක් නෙවෙයි මෙතන 16ක් වුණාට තව ඉතින් විවිධ සිතිවිලි ඇති වෙනවා. ඉතින් එහෙම ඇති වුණ අවස්ථාවවලදී අපි ක්‍රියාත්මක වෙන්න ඕන. අපි ඒක දකින්න ඕනේ සිතිවිල්ල කොහොමද කියලා. අපි ඒක විශ්ලේෂණය කරන්න ඕන. ඒක තමයි නියම චිත්තානුපස්සනාව කියන මේ භාවනා කරන යෝගියා මේ භාවනා කරන පිළිවෙල. තමන්ගේ හිතේ ඇති වෙන ඒ සිතිවිල්ලේ බරපතලකම තමන්ට තේරෙන්නේ නැහැ.
ඒක බරපතලකම බොහෝ වෙලාවට තේරෙන්නේ මොකක් හරි වුණාට පස්සේ. ඉතින් මේ කියන්නේ කරදරයක වැටුණාට පස්සේ දැන් අපි කියමු දැන් උදාහරණයක් වශයෙන් දැන් ද්වේෂය ඇති වුණාට පස්සේ දැන් අපි කියනවා ශනික කෝපය කියලා. ශනික කෝපය ඇති වුණාට පස්සේ ඒ පුජ්‍යලයා කාටවත් මේ පාලනය කරන්න බෑ. අපි කියමු එයාගේ බිරිඳ ළඟ හිටිය නැත්නම් ළමයි හිටිය දෙමව්පිය හිටිය කියලා එහෙම කාටවත් පාලනය කරන්න බෑ. උට ඒ ඇති වුණු ක්ෂණික කෝපයෙන් ඔහු මේ යම්කිසි මේ විනාශයක් කරනවා. ඒ විනාශය තුලින් ඔහු දකිනවා ඊට පස්සේ මේ අයියෝ මම මේ කලබල වුණා කියලා ඔහු පස්සේ දකිනවා. නමුත් එතකොට අර ක්ෂණික කෝපයත් සමගම මේ ඒක වෙලා ඉවරයි. දැන් මම හොඳට දන්න දෙයක් තමයි දැන් ලංකාවේ මම දන්නේ අදත් මේ නීතිය තියෙනවාද කියලා. දැන් ওই ගෙවල් වල තියෙනවනේ කඩු. එතකොට කඩුව ලංකාවේ නීතියක් තියෙනවා මේ කඩුව කියන එක ඇඳ යට හෝ එහෙම නැත්නම් මේ ගේ මුල්ලක හෝ එහෙම තියන්න තහනම්. ඒක වඩි 5ක් හෝ 6ක් ඒ කියන්නේ කෙනෙකුට හිමීනම් ගන්න බැරි උඩකින් ඒක එල්ලන්න ඕන. ඒ කියන්නේ දැන් එතන හොඳ හොඳ දර්ශනයක් තියෙනවා එතන. දැන් කෙනෙකුට කෝපයක් ඇති වුනහම ඔහු ළඟම තියෙන ආයුධය අතට ගන්නවා. දැන් හරම වුනහම ඔහු කුමක්ද කරන්නේ? දැන් ඔහු දැන් කෝපය ඇති වුණා. ඔහු දැන් කඩුව හොයනවා. උඩ තියෙන්නේ දැන් මේක ගන්න බෑ උඩ පැන්නට ගන්නත් බෑ. ඊළඟට ඔහු ටිකට පුටුවක් හොයාගන්නවා. මට පුටුවක් නැති වෙන්න පුළුවන්. ඉතින් අර ඒ කාලය තුල ඔහුට ඒ කෝපය කියන එක ටිකක් නිවෙන්න පුළුවන්. ඒක මොකද ඒක ශනිකව ඇති වෙන ඒ කෝපයක්නේ. ඕකයි උතන අර ඒ සුළු මොහොතේදී තමයි උතන උදානක්කම තියෙන්නේ. ඉතින් අර ඒක මගහරවා ගන්න තමයි ඉතින් මේ ධර්මයේ ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් ඒක එක්තරා විදිහේ උපක්‍රමයක්. නමුත් මේක මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒ එන කෝපය දකින්න ඕනේ කියලා. එන කෝපය දැකීමෙන් පමණ ඒක දකින්නවා විතරයි. ඉන් එහාට පුටු ගේන්න පුටු හොයන්නවත් එහෙම නැත්නම් වෙන ආයුධ හොයන්නවත් ඒ කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. දැන් ඒ ඇති වෙන කෝපය දිහා බලන් ඉන්න විතරයි ඕනේ. එතකොට ඒ බලන් ඉන්නකොට ඉන් එහාට දෙයක් දෙන්නේ නැහැ. මොකද ඔහු ඒක බලනෝනේ ඒක ඒ පිළිබඳව අධ්‍යයනය කරනෝනේ. ඉතින් එතනින් මේ කෝපය කියන එක සංසිඳෙනවා. සිතට දැන් අර බුදුහාමුදුරුවෝ මම මුලින් මතක් කරන්නේ සූත්‍රය තුලත් බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නේ ওই කාරණා ටික. ඒ කියන්නේ විඥාණය මේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ මනසටම ඒ විඥාණය ඊළඟට මනස සිත කියලා බුදුහාමුදුරුවෝ ඒ විසුණු වහන්සේලාට කිව්ව මෙහෙම හිතන අය, කය ගැන හිතන අය, නමුත් මේ මනස ගැන මනස විඥාණය ඊළඟට සිත පිළිබඳව හිතන්නේ නැහැ කියන එක තමයි ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරේ. ඉතින් එතනදී මේ පෙන්වලා දීලා තියෙන්නේ ඔක්කොම එකක් වශයෙන් එතන බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා නමුත් ඔය තුල මේ විවිධ වෙනස්කම් තියෙනවනේ. ඔය දැන් විඥාණය කියලා කිව්වහම අපි දන්නවා සුද්ධෝ අපේත විඥානෝ නිරත්තංග කලින්ගර. ඒ කියන්නේ මේ Tamanගේ මේ ශරීරය විඥාණයෙන් වෙන වෙනවා කියලානේ කියන්නේ. එතකොට එතන විඥාණය කියන්නේ කුමකටද? අපි ඒක සාකච්ඡා කරනවා. ඊළඟට තව බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා දැන් මේ සිත ගත්තාම දැන් අභිධර්මයට අනුව සිත කියලා කිව්වහම ඒක කොටස් බෙදනවනේ සිත 89කට නේද? චිත්ත වර්ගයේ සිත් 89කට වෙන් කරලා දීලා තියෙනවා. දැන් එතන තමයි මේ බෙදීම අපි දකින්නේ පැහැදිලිව. කියන්නේ කාමාවචර සිත් 54කට බෙදෙනවා, රූපාවචර සිත් 15කට බෙදෙනවා, අරූපාවචර සිත් 12කට බෙදෙනවා, ලෝකෝත්තර වශයෙන් ලෝකෝත්තර 40යි කියන්නේ කෙටි විදිහට බැලුවොත් 89යි. ඉතින් ලෝකෝත්තර සිත් 40 ධ්‍යාන පහෙන් ලෝකෝත්තර සිත් 8 ධ්‍යාන වලින් වැඩි වුණාම ධ්‍යාන පහෙන් වැඩි වුණාට පස්සේ තමයි ලෝකෝත්තර සිත් 40ක් බවට පත්වන්නේ. එතකොට දැන් එතන සිත කියන එක ඊටාම පුළුල් ලෙස බුදුරජාණන් වහන්සේ වෙන් කරලා පෙන්නන්නේ. දැන් සිතක් ගත්තාම ඒ සිත කොටස් වලට බෙදෙනවා. දැන් තාම සතුටෙන් යුතුව, දෘෂ්ටියකින් යුක්තව, කාගවත් මෙහෙයීමක් නැතුව අපි කරන්නේ කුමක්ද? එතකොට අපි යම්කිසි එහෙම ක්‍රියාවක් කරාම ඒ සිත බෙදෙනවා කොටස් වලට. සෝමනස් සහගත, ditthික සම්පූත, අසංකාරික සිතන් කියලා ඔක බෙදෙනවා. බෙදලා අපි ඒක එක එක කොටස් විශ්ලේෂණය කරලා බැලුවාම ඒ ඊටාම කුඩා සිතිවිල්ල මේ පළල් වශයෙන් අපි දකිනවා. ඒක ඔහු සතුටෙන් යුක්තව, යම් දෘෂ්ටියකින් යුක්තව, ඊළඟට කාගේවත් මෙහෙවීමක් නැතුව ඔහු ඒ කරන දේ දැන් අතන ditthිගත කියලා කියන්නේ වැරදි දෘෂ්ටියෙන් යුක්තව කියන එකනේ. ඉතින් ditthිගත විප්‍රයුක්ත කියලා කියන්නේ වැරදි දෘෂ්ටියෙන් තොරව. ඉතින් සමහර අකුසල් අපි කරනවා දෘෂ්ටියෙන් යුක්තව, සමහර ඒවා දෘෂ්ටියෙන් තොරව දේවල් කරනවා. ඉතින් මම හිතන්නේ සිත පිළිබඳ විශ්ලේෂණයේදී අපිට ඊටාම හොඳට අවබෝධ කරගන්න තියෙන පිළිවෙල තමයි අභිධර්මයේ විග්‍රහ වෙන ඒ පිළිවෙල. දැන් ඔය
මනස කියන වචනේ සමහර තැන්වල සඳහන් වෙනවා මනස උස්සන්නතාය මනුස්සා කියලා ආදි වශයෙන්. ඒ කියන්නේ මේ මනසේ උසස් භාවය නිසා මිනිස්සු කියනවා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් එතන මේ මනස කියලා කියන්නේ ඉතින් මේ සිත එතන දැන් සිත කියලා ගත් මන ආයතනය කියලා කියන්නේ චක්කායතනය. එතන දැන් චක්කුසෝත ගාන ජීවා කාය මන කිව්වහම එතන ඉදිරිපත් කර කාරණය තමයි එතන ආයතනය කියන්නේ. එතන ආයතනයක් වශයෙන් තමයි එතන සඳහන් වන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, ඊළඟ මනෝ විඥාන. ඊළඟට ඔය මේ ද්වේෂය නැත්නම් තරහ මුල් වෙලා තවත් චෛතසික ඇති වෙනවා. දැන් ඊර්ෂ්‍යාව, මසුරුකම, එතකොට ඔය මේ අනුන් මේ දිනු වෙනව බලන්න බැරි ඒ වගේ තද ස්වභාවයට යන අවස්ථා තියෙනවා සමහරලාට. අනුන් දිනු වෙලා දකින්න බැරි ඊර්ෂ්‍යා ගති වගේ දේවල්. ඉතින් ඒවා හැමතිස්සෙම දැන් එවැනි සිතිවිල්ලක් ඇති වුණාට පස්සේ අපි ඒක හොඳින් මේ දකින්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඒක තමයි මෙතන චිත්තානුපස්සනාවෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට දැන් සමහර අය බය කියන එක නිසා සමහරලාට ඉතින් ඒ තුලින් යම් අපහසුතාවලටපත් වෙනවා. දැන් බය කියන එකත් ඉතින් Tamanට බයක් ඇති වුණාට පස්සේ ඉතින් ඒක අපි ඒක දකින්න ඕනේ. ඉතින් මේ බයක් ඇති වුණා කියලා ඉතින් ඊට පස්සේ බය අපිට නැති කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා චිත්තානුපස්සනාවට අනුව ඒ භාවනාව වැඩි වීම තුලින්. ඊළඟට දැන් සමහරලාට ශෝකය ඇති වෙනවා. දැන් ශෝකය අපි ශෝක වෙනවනේ. අපේ හිත මිත්‍රයෙක් කවුරු හරි ඥාතියෙක් මිය ගියාම නැති වුණාම ශෝක කරනවා. එතකොට එහෙම ශෝකී අදහසක් සිතවිල්ලක් ඇති වුණාට පස්සේ අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතන ඒක තේරුම් ගන්න ඕකම නන්නේ අපි ඒක අනුස්සතියක් වශයෙන් කියන්නේ මරණානුස්සතියක් වශයෙන් මරණයක් නම් අපි ඒක මරණානුස්සතියකට වඩන්නට අපි පුරුදු වෙන්න ඕනේ. ඒකෙන් තමයි මේ ශෝකය කියන එක නැති කරගන්නට අපිට මේ හැකියාව ලැබෙන්නේ. දැන් අපි දන්නවා ගොඩක් සමහර අය ඉන්නවා දැන් අකීකුරු ගතියෙන් යුක්තයිලා ළමයි එහෙම. සමහර දෙමව්පියන්ගේ ළමයි හරිම කීකරුයි. සමහර දෙමව්පියන්ගේ ළමයි අකීකරුයි. ඒක දෙමව්පියන්ට දොස් කියන්නත් බෑ. ඒක ඉතින් ඒ ළමයාගේ යම් හේතුවක් මුල් කරගෙන ඇතිවෙච්ච දෙයක්. ඉතින් දැන් එහෙම අකීකරු කෙනෙක් වුණාම ඉතින් ඔහුගේ තරහ යන වැඩි. මොකද ඔහුව පාලනය කරන්න යනකොට ඔහුට තරහ යනවා. ඒ වගේම ඔහුගේ අකීකරු ගති මේ විදියට ඇති වෙන්නත් මේ යම් ද්වේෂ සහගත සිතිවිලි ඔහු තුළ උපදිනවා වැඩි. ඉතින් දැන් ඒක පොඩි ළමයෙකුට අමාරුයි ඒක පහදලා දෙන්න. නමුත් දැන් අකීකරු ගති තියෙන වැඩි හිටියයි ඉන්නවා. ඊළඟට මේ තරුණ කට්ටිය ඉන්නවා. ඒකට ඒ අයට අපි පුළුවන් තරම් මේ අකීකුරුකම නැත්තම් ඒ තුලින් ඔහුට ඇති වෙන හානිය අපි පෙන්වලා දීලා ඔහුව ඒ තත්ත්වෙන් මුදවා ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඉතින් දැන් සමහරලාට ක්‍රෝධ කිරීම, වෛර කිරීම, පලි ගැනීම ඔය වගේ දේවල් දකිනවා. ඉතින් ඒවත් ඒ හැම දෙයක්ම අත් වශයෙන්ම අපිට අඩු කරගන්න පුළුවන්, නැති කරගන්න පුළුවන්. චිත්තානුපස්සනාව අවබෝධ කරගෙන චිත්තානුපස්සනාවට අනුව ඒ ක්‍රෝධ සිටිවිල්ල ඇති වුණ වෙලාවේ අපි මුලින්ම මතක් කරා ද්වේෂය ගැන. ඒක අදාළයි. ඉතින් දැන් ක්‍රෝධයක් ඇති වුණාම ඒකට සම්බන්ධ තව දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වෛර කරනවා. පලි ගැනීමේ චේතනාව වැඩි වෙනවා. වෛර කිරීමේ චේතනාව වැඩි වෙනවා. ඉතින් ඒවා තව දැන් මේ ක්‍රෝධයක් සමගම තවත් ඒකට කාරණා කීපයක් එකතු වෙනවා. ඉතින් ඒ තුලින් Tamanටත් හානියක් වෙනවා, අනුන්ටත් හානියක් වෙනවා. ඉතින් ওই විදිහේ චිත්තානුපස්සනාවට සම්බන්ධ වෙච්ච තව කරුණු කාරණා මේ ගොඩක් තියෙනවා. තරහ වගේ අවස්ථාවක් ආවහම ඒ තරහ අඩු කරගන්න දැන් ඔය මම හිතන්නේ ඔය අංග මැනේජ්මන්ට් හරියම කියලා එක වචන වලින් මේ රටේ පාවිච්චි කරනවා. කිසිම දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. දැන් මේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දීපු චිත්තානුපස්සනාවේ පිළිවෙල හොඳින් අවබෝධ කරගත්තොත් මේක තමයි හොඳම මේ ක්‍රමවේදය. තරහ යන පුජ්‍යලයට තරහ අඩු කරගන්න, මෙහෙම නැත්නම් තරහ නැති කරගන්න හොඳම ක්‍රමවේදය තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ චිත්තානුපස්සනාව තුළින් පෙන්වලා දීලා තිබෙන්නේ. ඉතින් ඒක අපි හොඳින් අවබෝධ කරගත්තොත්, ග්‍රහණය කරගත්තොත් අපිට වගේ මනුන්ට කියා දීම තුලිනුත් තවත් කෙනෙකුට එයින් සහනයක් ලබා දෙන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් තව අපි දන්නවා දැන් ඔය තරහ වීමට හා සම්බන්ධ දේවල් ගත්තාම
දැන් විශේෂයෙන් දැන් ලංකාවේ දිවිනසා ගැනීමේදී දිවිනසා ගැනීමේ ප්‍රවණතාවය ලංකාවේ වැඩි. මම හිතන්නේ අර තියෙන තරහත් එක්ක පරිගැනීමක් වෙනවා සමහරලාට දෙමව්පියන්ගෙන් පරිගන්න තමන්ගේ ජීවිතේට පිට ගන්න. එහෙම නැත්නම් තමන්ගේ භාර්යාවගෙන් පරිගන්න ස්වාමියා දිවිනසා ගන්න. එහෙම නැත්නම් දිවිනසා ගන්න. එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියාගෙන් පරිගන්න භාර්යාව තමන්ගේ දූ දරුවන් ඇතුළේ හැමදෙනා එක්කම ඉබට පැනලා හරි වසපානය කළා. ඒ විදිහේ අවාසනාවන්ත දේවල් අපි දකිනවා. ඉතින් මේ මම හිතන්නේ මේ බුද්ධ දේශනාව මේ විදිහට පොත්පත්වලට සීමා වෙලා තියෙන නිසාද කියලා මම හිතනවා. ඒක තමයි යෙයුත්තේ. මේවා තුලින් තමයි ඒවා අඩු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අසමගිය අංගීය කර්ම මේ වගේ මොලේ ආර්ථික ප්‍රශ්න ආදී මූලික හේතු වෙලා එවැනි දේවල් වලට පෙළඹෙනවා. යම් මට්ටමකින් අපිට පුළුවන් අඩු කරගන්න මේ බුද්ධ දේශනාව ඒ අයට ලබා දෙන්න පුළුවන් නම්. ඉතින් ඒකයි මේ චිත්තානුපස්සනාව කියන වැදගත්. මොකද මේ සිත තමයි ඊටාම ආරක්ෂා කරගන්න අමාරු. දුර ගමන් යනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වා දෙලා තියෙන කියෝනකොට තේරෙනවා. ඉතින් මේක තේරුම් ගන්න ලේසි කියලා. නමුත් ඕක අර භාවිතය තුළින් ප්‍රායෝගික වශයෙන් ගන්නකොට තමයි ඔගේ තියෙන අමාරුකම දැනෙන්නේ. එහෙමනම් අද දසපට්ඨාන ධර්මයේ චිත්තානුපස්සනාව පිළිබඳ අපි යම් විස්තරයක් විග්‍රහයක් කරන්නට අද අපට අවකාශ ලැබුණා. මම හිතනවා ඔබ හැමදෙනාම දන්න කාරණාවලට යම් කිසි මට්ටමේ ප්‍රවේශයක් වෙන්නේ නැති කියලා මේ කාරණා සමානලාට මේ කාරණා බොහෝ අය දන්නවත් ඇති. නමුත් කෙසේ වෙතත් මේ කාරණා ටික විශේෂයෙන් ඔය මම මතක් කර කාරණා 16 පිළිබඳ අවධානය යොමු කරන්නට ඕනේ. මේ කාරණා 16 මතක් කරගන්න වැඩපිළිවෙලක් යොදාගත්තොත් මම හිතන්නේ චිත්තානුපස්සනාව පිළිබඳ ආපහු පොත්පත් කියවන්න අවශ්‍ය වන්නේ නැහැ. මොකද මේ කාරණා ටික තමයි එතනින් අපි දැනගන්නට ඕනේ. ඊළඟට අර මම මුලින් කිව්ව විදිහට මේ කාරණා අපමණක් නෙවෙයි මේ පුජ්‍යලයාට ඇති වෙන මේ ඊට පරිබාහිර වූ යම් කාරණා තිබෙනවා, යම් සිතිවිලි තිබෙනවා. ඉතින් ඒවත් ඒකට එකතු කරගන්නට ඕනේ. මොකද හිතේ ඇති වෙන සිතිවිල්ලක් කෙනෙකුට අයහපත පිණිස නම් ඒ සිතිවිල්ල ඇති වෙන්නේ. Tamanටත් අයහපතක් නම් ඇති වෙන්නේ. ඉතින් ඒක අපි ඒක විශේෂයෙන් හිතන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඒ හිතීම තුළින් අර ඒ පුජ්‍යලයාගේ අධිවේගී ගමන, ඒ කියන්නේ යමක් කුසලමය පැත්තකට යොමු වෙන්න තියෙනවා නම් ඒක ඒ ගමන නවත්තන්නට ඒක හොඳ අඩිදාලමක් වෙනවා. ඉතින් ඒ නිසා ඒකත් මේ අවස්ථාවේදී මම මතක් කරනවා මේ පිළිබඳ අවධානය යොමු කරන්නට කියලා. මම හිතන්නේ අපි හෝරා දෙකක් ධම්සභා මණ්ඩපයේ මේ විදිහට රැඳී සිටීමෙන් යම් යම් අදහස් අපි දැන කියාගත්තා. ඉතින් ඒකට සම්බන්ධ වෙච්ච හැම දිනකටම පුණ්‍යානුමෝදනා කරනවා. කුසල ස්කන්ධයක් අත්පත් කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඉතින් ඒක අපි මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා පූර්වකව මතක් කරනවා. එහෙනම් හැම දිනකටම මේ සහභාගී වෙච්ච සෑම සියලු දෙනාටම තුරුන්ගේ ආශිර්වාදය ලැබේවා. උතුම් වූ නිවන් සුව හැම දිනකටම සාක්ෂාත් වේවා. ittavataච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං අබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනකටම උතුම් වූ නිවන් සුවය ලැබේවා.